තියෙනවා සමීකරණ ප්‍රධාන කොටස් තුනක් අපි ප්‍රධාන මාතෘකා තුනක් යටතේ ඉගෙන ගන්නවා. පළවෙනි එක තමයි සරල සමීකරණ. අපි සෑහෙන්න සරල සමීකරණ වලින් ගණන් හැදුවා. එතකොට දෙවෙනි එක තමයි වැදගත්ම එකක් සමගාමී සමීකරණ. සමගාමී සමීකරණ. මේක ඇවිල්ලා මාර වැදගත් එකක්. ඒක තමයි දැන් මේ කතා කරන්න හදන්නේ. ඊළඟ එකත් ඒ වගේම පුතේ වැදගත් එකක් වර්ගජ සමීකරණ. සමීකරණ තුනයි අපි ඉගෙන ගන්න O level වලට එනකන්. ඔය O level වලට එනකන් ඉගෙන ගන්න සමීකරණ වර්ග තුන තමයි මේ තියෙන්නේ. සරල සමගාමී වර්ගජ. එතකොට මේ මම ඊයේ කිව්වා පුතේ සමගාමී සමීකරණ වලින් ලකුණු 10ක කොටසකුත් වර්ගජ සමීකරණ වලින් ලකුණු 10ක කොටසකුත් ඔයාලට O level පේපරේ එනවා. එතකොට අපි දැන් මේ ඒකේ විශේෂම එකක් සමගාමී සමීකරණ ගාන විසඳන්න සහ සමගාමී සමීකරණ සියලු දේවල් ටික ඔන්න A to Z කතා කරන්නයි යන්නේ. right. එහෙනම් පුතේ අනු මාත්‍රිකාව ලියා ගන්නකෝ සමගාමී සමීකරණ ලියා ගන්නකෝ අනු මාත්‍රිකාව. පුතේ මේ කොටස මතක් කරලා අනිවාර්යෙන්ම හොඳට අහගන්න. මේක ඔයාලට මාර විදිහට වැදගත් කොටසක් මේ සමගාමී සමීකරණ කියලා කියන්නේ සෙල්ලම් කොටසක් නෙමෙයි මේක මාර විදිහට වැදගත් කොටසක්. ඒකින්ද හොඳට ඔයා අහගෙන ඉන්න සමගාමී සමීකරණ වල මහා ලොකු දෙයක් නෑ. පොඩි දේවල් ටිකක් තියෙන්නේ. ඒක හරි තැනින් අල්ලගත්තොත් එහෙම මේක හරි ලේසි. මොකද ඔයාලට සමගාමී සමීකරණ වල රචනා සම්බන්ධ ගැටලුවක් අනිවාර්යෙන් O level paper එකට එනවා. ලේසියෙන් ගොඩ දා ගන්න පුළුවන් එකක්. හරි නේද? හරි. දැන් එහෙනම් ඔන්න සමගාමී සමීකරණ ගැන පුතේ කතා කරනකොට මම කිව්වා දැන් සරල සමීකරණයක වෙන සිද්ධිය තමයි නොදන්නා පද එකක් පමණක් තියෙනවනේ සරල සමීකරණ කියන්නේ නේද? එතකොට සමගාමී සමීකරණ මොකක්ද ඇත්තට මේ සමගාමී කියන්නේ? ඔයාට මේ වචනේ ඇතුළෙම ගන්න දෙයක් තියෙනවනේ පුතේ. සමගාමී කියන්නේ එකතු වෙලා දෙන්නෙක් එකතු වෙලා යන ගමනක්. සමගාමීව යන ගමන. අන්න සමගාමී. දැන් සරලේ වගේම දෙන්න තුන් දෙනා එකතු වෙලා කතන්දර කරන්නේ තනියම එයාව වෙන් කරගත්තා එයාව උක්ත කරගත්තා එයාව එක පැත්තක තනි කරගත්තා එයාට උත්තරේ ගත්තා x නම් x සමානයි මෙච්චරයි y නම් y සමානයි මෙච්චරයි එකයි ඉන්නේ. එතකොට මේ සමගාමීව එකතු වෙලා යන්න ඕනේ ඇයි? අන්න ඒක තමයි දැන් අපි තේරුම් ගන්න ඕනේ. මම ඔයාලට පුංචි ඉගියක් දුන්නා සමගාමී සමීකරණ කියලා කියන්නේ නොදන්නා පද දෙකක් තිබ්බොත් අපිට සමගාමී සමීකරණ වලින් තමයි මේක විසඳන්න වෙන්නේ. එතකොට ඔන්න සමගාමී සමීකරණ අපි පාවිච්චි කරන්නේ පුතේ එහෙනම් නොදන්නා පද දෙකක් සහිත නොදන්නා පද දෙකක් ඇතුළත්ව එන අන්න ඒ වගේ සමීකරණවල පද දෙකට අගයන් හොයාගන්න. දැන් මේක ගැන ලස්සනට ඔන්න කියලා දෙන්න හදන්නේ. දැන් ඔයා හිතන්න පුතේ ඔයාට තියෙනවා මෙන්න මේ වගේ එකක් කියලා. ඔන්න මෙන්න මේ වගේ එකක් කියලා හිතන්න. එකක් x ධන y සමානයි 7යි කියලා තියෙනවා. ඔය එකක්. දැන් ඔයාලට පැහැදිලිව පේනවා මෙතන නොදන්නා පද දෙකක් තියෙනවා කියලා. ඊළඟට මම ලියනවා 2x ධන y සමානයි 12යි කියලා. ඔන්න අනිත් එක. දැන් මතක තියාගන්න පුතේ අර සමගාමීව යන කතන්දරේ. සමගාමී කියලා කියන්නේ දෙන්නෙක් එකතු වෙලා යන ගමන. එතකොට නොදන්නා පද දෙකක් තියෙනවා. නොදන්නා පද දෙකකට උත්තර හොයන්න තනියම බෑ. දෙන්නෙක් එකතු කරගෙන තමයි උත්තරේ හොයාගෙන යන්න තියෙන්නේ. අන්න ඒ හින්දා තමයි පුතේ සමගාමී සමීකරණ කියලා කියන්නේ. මතක තියාගන්න නොදන්නා පද දෙකක් කොතනක කොහේ හරි යද්දී ඔයා දැක්කොත් ආය අර සරල සමීකරණ විසඳන විදිහට විසඳන්න බෑ. ඒකට හේතුව තමයි පුතේ ඔයාට පේනවා දැන් මේ x ධන y සමානයි 7යි කියන එක එහාට මෙහාට කොහාට තට්ටු කරත් මේ බලන්න y එහා පැත්තට දැම්මත් උත්තරයක් එන්නේ නැහැ අපිට. එතකොට x එහා පැත්තට දැම්මත් උත්තරයක් එන්නේ නැහැ. කොහෙන් ගත්තත් හිර වෙනවා. ඉතින් ඒ වගේ වෙලාවක අපිට බෑ පුතේ සරල සමීකරණ විසඳනවා වගේ මේක විසඳන්න. අපිට කරන්න වෙන වැඩක්. අපිට මොකක් හරි මේකේ ගේම් එකක් ගහන්න වෙනවා.
දැන් මේ ගහන ගේම් එක තමයි ඔයත් එක්ක දැන් උන් කතා කරන්න යන්නේ ඈ. දැන් මේ බලන්නකෝ. දැන් ඔන්න සමගාමී සමීකරණ යුගලක් ඔන්න තියෙනවා. ඔයාට කියන්නේ x ගේ සහ y ගේ අගයන් දෙක හොයන්නයි කියලා. දැන් එතකොට මෙතන ඔයාගේ ලේසියට පුතේ මතක තියාගන්න සමීකරණ දෙකක් දැකපු ගමන් අපි ඉස්සල්ලාම කරන්නේ 1 2 කියලා ඉලක්කම් දාගන්නේ. ඔයාට ඇයි මේ දැම්මේ කියලා මම තව චුට්ටකින් කියලා දෙන්නම්. මේක නීතියක් නෑ පුතේ 1 2 කියලා. මේක අපේ ගණන් හදාගැනීමේ පහසුව සඳහා තමයි මේ 1 2 කියලා දාන්නේ. දැන් එහෙනම් ඔයාට මම පුංචි ඔයත් එක්ක පුංචි දැන් කතා බහක යෙදෙන්න තමයි හදන්නේ. දැන් මෙතන නොදන්නා පද දෙකක් තියෙනවා පුතේ. එතකොට මේ නොදන්නා පද දෙකට එකවර අර ගහෙන් ගෙඩියෙන්නා වගේ අපිට මේක විසඳ ගන්න බෑ. ඒ කියන්නේ නොදන්නා පද දෙකට එකවර උත්තර ගන්න බෑ. නේද? ඉතින් එතකොට ඒ වගේ වෙලාවකදී මම ඔයාට මෙහෙම යෝජනාවක් කරනවා ඔයා බලන්න කැමතිද කියලා. මම කියනවා මෙහෙම. දැන් අපිට එකපාරම මේ දෙන්නටම උත්තර ගන්න බෑනේ. අපි ඉස්සෙල්ලාම එක්කෙනෙක්ගේ හොයාගන්න. කවුරු හරි x ගේ හරි y ගේ හරි එක්කෙනෙක්ගේ හොයාගන්න. එක්කෙනෙක්ගේ හොයාගෙන ඊට පස්සේ අපි අනිත් කෙනාගේ හොයාගන්න. මම එහෙම යෝජනාවක් කරනවා. මොකද පුතේ අපිට වෙන සරණක් නැහැ. වෙන පිහිටක් නැහැ. මොකද දෙන්නම එකවර හොයාගන්න බෑ. මේක ඇතුලේ දෙන්නම දාගෙන කොච්චර හැදුවත් ඒව හදාගන්න පුළුවන් වෙලා තියෙනවා. මං කියන්නේ අපි මේ යන ක්‍රමවේදය අපිට හරි ලේසියට මේ ගේම් ගොඩ දාගන්න ඕන නම් අපිට මේ දෙන්නම මේක දාගෙන කරන්න බෑ. එක්කෙනෙක් මෙතනින් අයින් කරලා දාලා අනිත් එක්කෙනාගේ උත්තරේ හොයාගෙන පස්සේ අර අයින් කරපු කෙනාගේ උත්තරේ හොයාගන්න ඕන. ඕක තමයි පුතේ මාර්ගය මේ. දැන් එතකොට දැන් අපි කතා වුණාට පුතේ දැන් මේකෙන් එකෙක්ව අයින් දාන්න ඕනේ කියලා කතා වුණාට අපිට ඕන විදිහට මේ y හරි x හරි ඕනේ නැහැ මේකෙක් අයින් කරලා දාන්න කියලා අයින් කරලා දාන්න පුළුවන්ද පුතේ? එහෙම දාන්න බැහැනේ. ඒ කියන්නේ මොකක් හරි මේකට තර්කානුකූල විසඳුමක් මෙතනට අරන් ඇවිල්ලා තමයි මේකෙන් කවුරු හරි එක්කෙනෙක්ව අයින් දාන්න ඕනේ. දැන් එතකොට පුතේ මේක අයින් දාන්න අපිට ඕන විදිහට බෑ. ඒගොල්ලෝ ඔයාට ඔප්ෂන් දෙකක් දෙනවා. තෝරගැනීම් දෙකක් දෙනවා. ඔයාට පුළුවන් මේ දෙන්නගෙන් එක්කෙනෙක්ව අයින් කරගන්න. මේ සමීකරණ දෙක එක්ක එකතු කරලා නැත්තම් මේ සමීකරණ දෙක එක්ක අඩු කරලා. ඔප්ෂන් දෙකයි දෙන්නේ වෙන කතන්දර මොකුත් කියන්න එපා කියලා. ඔයාට දෙන්නේ සමීකරණ දෙක එක්ක එකතු කරලා නැත්තම් සමීකරණ දෙක අඩු කරලා ඔය දෙකෙන් එකක් කරලා මෙතනින් එක පදයක් ඔයා අයින් දාගෙන ඉතුරු ටික වැඩේ කරගෙන යන්න. දැන් එතකොට දැන් අපිට ඕන අපි මේ චුට්ට මේ පියවරෙන් පියවර දැන් මේකට හිමීට ඇතුළු වෙන්න හදන්නේ පුතේ ඈ. දැන් එතකොට මේ කතාව ඕන චුට්ටක් ඔයා දැන් ඕන මේක පිළිවෙලක් කරගත්තා. දැන් මේක එකවර දාගෙන ගාන හදන්න බෑ. එතකොට නොදන්නා පදයක් මේකෙන් අයින් කරන්න ඕනේ. එහෙම අයින් කරන්නේ ඒගොල්ලෝ ඔප්ෂන් දෙකක් දෙනවා. එක්ක මේ සමීකරණ දෙක පුතේ එකතු කරන්න ඕනේ. නැත්තම් මේ සමීකරණ දෙක අඩු කරන්න ඕනේ. එකතු කරලා හරි අඩු කරලා හරි මේකෙන් එක පදයක් අයින් කරලා දාන්න ඕනේ. පුතේ දැන් ඔය එකතු කරලා හරි අඩු කරලා හරි මේකෙන් එක පදයක් අයින් කරනවා කියන එකේ තේරුම ඔයාට මම වෙන විදිහකට කියලා දෙන්නද? මේ බලන්නකෝ. මෙතන ධන දෙකක් තියෙනවා. ඔයා සදිස් සංඛ්‍යා මම කියලා දීලා තියෙන හින්දා ඔයා දැන් දන්නවා සීන් එක. මේ ධන දෙක මට මෙතනින් අයින් කර ගන්න ඕන නම් ගණිතයානුකූලව. ගණිතයේ දැන් නිකන් අයින් කර ගන්න නම් අයියෝ සර් ඔක මකලා දාන්නකො ඉවරයි. පස්සේ ඔච්චර ගන්න ඕනද කියලා අහනවනේ නේද? දැන් මං කියන්නේ ගණිතයානුකූලව. ගණිතයානුකූලව මේ ධන දෙක අයින් කරන්න නම් පුතේ මෙතනට දාන්න ඕනේ මොකද්ද? ධන දෙකට කැපිලා යන්න කවුරු හරි දාන්න එපේ. ඒ කියන්නේ අපි දන්නවා ධනයි ඍණයි කැපිලා යනවා. ධනයි ඍණයි කැපුණාම අගේ බිඳුවක් වෙනවා නේද? එතකොට මේ ධන දෙකට කැපිලා යන්න අපිට දාන්න පුළුවන් ඍණ දෙකක්. එතකොට ධන දෙකයි ඍණ දෙකයි මොකක් වෙනවද? කැපෙනවා. එතකොට එතන අගයක් නැතුව යනවා. ධන තුනක් ගන්න. ධන තුන අයින් කරගන්න නම් මොකද්ද දාන්න ඕනේ පුතේ? ඍණ තුනක් දැම්ම නම් ධන තුනට ඍණ තුන කැපිලා යනවා. මං ගන්නවා ඍණ හතරක්. ඍණ හතර අයින් කරගන්න නම් පුතේ මොකද කරන්න ඕනේ? මෙයාට කැපිලා යන්න එයාගේ ප්‍රතිලෝම ගණිත කර්මයේ ධන හතරක් දානවා. ඍණ හතරයි ධන හතරයි කැපිලා යනවා. දැක්කද? එතකොට මම ඔයාට දානවා ධන x කියලා එක්කෙනෙක්. ධන x කියලා එක්කෙනා කපලා දාන්න නම් අපි මොකක්ද දාගන්න ඕනේ? ඍණ x කියලා. එතකොට ධනටයි ඍණටයි කැපිලා යනවා. මං දානවා ධන 2යි y. අයින් කරගන්න මොකද්ද කරන්නේ? ඍණ 2යි y දානවා. 2යි y ට 2යි y කැපෙනවා. එහෙනම් මෙතන ධනයි ඍණයි එක්ක යන කතන්දරයක් තියෙනවා. හැබැයි ඔයා දැක්කද වැඩක්? ඔයා දැක්කද වැඩක්?
මේ අපි බලපු හැම එකකම කැපිලා යන්න නම් පුතේ දෙන්න විශාලත්වයෙන් සමාන වෙන්නේ. මේ 2y නම් 2y. x නම් x විශාලත්වයෙන් සමාන වෙන්නේ. විශාලත්වයෙන් සමාන නැති දෙන්නේ ධනයි ඍණයි සෙට් වුණොත් එක්ක උන් දෙන්න අඩු වෙලා යනවා. මේ බලන්නකෝ. ඔයාට ධන දෙක අයින් කරගන්න ඕනි කියලා මේකට ඍණ 3ක් දැම්මොත් මොකද වෙන්නේ? ඔයා දන්නවා මේ ලොකු එක්කෙනා ඍණ මේ ලොකු ලකුණ ඍණ. ඒතකොට 3න් 2ක් අඩු කරා ලොකු එක්කෙනාගේ ලකුණ දැම්මා. කැපුණද? නෑ අඩු වෙලා ගියා. ඒ කියන්නේ මෙතන කැපිලා ගියා. නමුත් මෙතන ධන දෙකයිනේ කැපෙන්නේ. තව එකක් ඉතුරු වෙනවනේ. එහෙනම් මතක තියාගන්න පුතේ කවුරු හරි කෙනෙක් කපලා අයින්ම දාන්න ඕන නම් එතනින් චුතම කරලා දාන්න. ඒකට විශාලත්වයෙන් සමාන වෙච්ච එකෙක් දාන්න ඕන. දැන් එහෙනම් ඔයා අලුත් කතාවක් ඉගෙන ගත්තා. පුතේ මේවා හරි සරලව මතක තියාගන්න ඕන මම ආයි කියනවා. දැන් එතකොට ඔයා දන්නවා මෙන්න මෙහෙම කතන්දර ටිකක්. මොකක්ද? මට දැන් මේක විසඳන්න තියෙන්නේ. එකපාර විසඳන්න බෑ. එතකොට මෙතනින් එක්කෙනෙක්ව අයින් දාන්න ඕනේ. ඒ අයින් දාන්න මට දීලා තියෙන්නේ ඒගොල්ලෝ ඔප්ෂන් දෙකයි. එක්ක මේ සමීකරණ දෙක එකතු කරලා නැත්නම් මේ සමීකරණ දෙක අඩු කරලා. එතකොට අයින් දාන කෙනාව හොයාගන්න පුතේ. විශාලත්වයෙන් සමාන දෙන්නව තමයි මෙතනින් අයින් කරලා දාන්නේ. මොකද ඔයාට ලේසියෙන්ම ධන ඍණ කරගන්න පුළුවන් විශාලත්වයෙන් සමාන දෙන්නව. කපලා දාන්න පුළුවන්. දැන් ඔයා මට කියන්නකෝ පුතේ මෙතන විශාලත්වයෙන් සමාන දෙන්න කවුද? විශාලත්වයෙන් සමාන දෙන්න. මෙතන x ඉන්නවා මෙතන 2x ඉන්නවා. ඒ දෙන්න විශාලත්වයෙන් සමාන නෑ. මෙතන 1යි මෙතන 2යි. අන්න බඩුවක් හම්බුණා. මෙතනත් y මෙතනත් y. ඒ කියන්නේ පුතේ මේ දෙන්න විශාලත්වයෙන් සමානයි. මේ දෙන්න විශාලත්වයෙන් සමානයි. y. එහෙනම් මේ එක y කෙනෙක් ඍණ කරගත්තා නම් ආය වැඩේ ගොඩ නේද? එක y කෙනෙක් පුතේ ඍණ කරගත්තා නම් වැඩේ ගොඩනේ. මෙතන ධන වයිලා දෙන්නෙක් ඉන්නේ. එකෙක් කොහොම හරි කරලා ඍණ කරගත්තා නම් ධන වයිට ඍණ වයි මොකක් වෙනවද? කැපිලා යනවා. ධන වයිට ඍණ වයි කැපිලා යනවා. දැන් අන්න ඔයාට දීලා තියෙන ඔප්ෂන් දෙක පාවිච්චි කරන්නේ දෙකෙන් එකක් අන්න එතනදී පුතේ. මෙතනින් කවුරු හරි කපලා දාන්න. ඔයාට මේ සමීකරණ දෙක එකතු කරලා නැත්නම් මේ සමීකරණ දෙක අඩු කරලා ඔය දෙකෙන් එකක් කරලා මේකේ එක y කෙනෙක්ව ඍණ කරගන්නම පුළුවන්. ඒකනේ මේගොල්ලෝ දීලා තියෙන්නේ මේ ඔප්ෂන් දෙක. ওই දෙකෙන් එකක් කරලා මෙතන y කෙනෙක්ව ඍණ කරගන්නම පුළුවන්. දැන් උදාහරණයකට පුතේ සරල කතාව සමීකරණ දෙක එකතු කරා කියලා ඔයා හිතනවාද මේ එකෙක් y මේ ඍණ වෙයි කියලා. ඔය ලකුණු මාරු වෙන කතන්දර වෙන්නේ පුතේ ඍණ අඩු කරනකොටනේ. ඍණ සංඛ්‍යාවවලනේ. ඔයා දන්නවා මේ ඍණයි ධනයි ගුණ වෙනකොට එහෙම ඍණ හැදෙනවා මේ. ධනයි ඍණයි ගුණ වෙනකොට ඍණ හැදෙනවා. ලකුණු මාරු වෙන්නේ පුතේ මේ ඍණ කතන්දර වලින්. එතකොට මේක එකතු මේකට ඔයාලට කෙටි ක්‍රමයකුත් කියලා දෙනවා. ඊට කලින් අපි මේකේ යන වැඩේ අල්ලගන්න එපා දරුවෝ. ඒ හින්දා තමයි ඔයාලට කියලා දෙන්නේ ඈ. දැන් එතකොට මේක පුතේ එකතු කරා කියලා ඕනනම් අපි එකතු කරලා බලමුකෝ. ඕනනම් අපි එකතු කරලා බලමු. මේ බලන්න. ඕම් දැන් මම මේ 1යි 2යි එකතු කරන්න යන්නේ. ඔන්න එකට එකතු කරන්න යන්නේ 2. එතකොට මෙතන 1 කියන්නේ x ධන y. ඒකට එකතු කරනවා මෙන්න දෙකේ කෑල්ල 2x ධන y. ඊට පස්සේ මේ පැත්තත් එකතු කරන්න එපා. 7 ධන 12යි. දැන් මේ x ට 2x එකතු වුනහම 3x, y ට y එකතු වුනහම 2y, 12යි 7යි 19. ආවද පුතේ? ආවද? නෑ. දැක්කද? ආවේ නෑනේ. හේතුව තමයි මේ මුන් දෙන්නව එකතු කරා කියලා එකතු වෙනවා මිසක් ලකුණු මාරු වෙලා ඍණ වෙන්නේ නෑනේ. අපේ අවසාන ටාගට් එක වෙන්න ඕනේ එක y කෙනෙක් ඍණ කරගන්න එක. පුතේ මේම ලකුණක් මාරු කරගන්න තියෙනවා නම් අපිට මේකට දෙන්න පුළුවන් හොඳම විසඳුම මොකද්ද? අඩු කිරීම පුතේ. අඩු කිරීම. අපි අඩු කරලා බලමු. අඩු කරනකොට ඔයාට පුංචි ප්‍රශ්නයක් එනවා. ඔයා එකපාරම ලියනවා පුතේ එක අඩු කිරීම 2 කියලා. ඇත්තටම පුතේ එකෙන් දෙක අඩු කරන්න පුළුවන්ද? එකෙන් දෙක අඩු කරන්න පුළුවන්ද? හොඳට බලන්න මේ 7යි 12යි දියා. එකේ යගේ 7යි. දෙකේ යගේ 12යි. අපි සාමාන්‍යයෙන් පුතේ චූටි එකෙන් ලොකු එක අඩු කරන්නේ නැහැ. අපි අඩු කරන්නේ කාගෙන්ද? ලොකු එකෙන් පොඩි එක. අවුලක් නැහැ. ඉතින් එකෙන් දෙක අඩු කරන්න බැරි නම් අපි දෙකෙන් එක අඩු කරමුකෝ. කවුරුත් තරහ වෙන්නේ නැහැ මේ දෙක අඩු කිරීම 1. ඔන්න වැඩේ හරි. දෙකෙන් එක අඩු කරමු. පුතේ පරිස්සමට ඍණත් එක්ක ගනුදෙනු කරන්න. ඒ හින්දා ඔයාලට දැන් ඉඳලා මම පුරුදු කරනවා මෙහෙම. ඔන්න දෙක ඇවිල්ලා පුතේ 2x ධන y හරි අඩු කිරීම අඩු කරන්න යන්නේ.
මම මේක වරහන් ඇතුලේ ලියා ගන්න. ඔයාට ලේසියෙන්ද. x ධන y. අඩු කරද්දි පුතේ මෙහෙම වරහන් ඇතුලේ අනිත් කෙනාව ලියා ගන්න පුරුදු වෙන්න. එතකොට ඔයාට පැටලෙන්නේ. දැන් මේකේ 12 අඩු කිරීම 7. දෙකේ උත්තරේ 12යි, එකේ උත්තරේ 7යි. දැන් පුතේ මෙතන වරහන අයින් වෙනවා කියන්නේ මේ එළියේ ඉන්න ඍණ ලකුණෙන් ඇතුලේ ඉන්න කට්ටිය මොකක් වෙනවද? ಗುಣ වෙනවනේ. නේද? මොකද වරහනක් අයින් කරනකොට අපි දන්නවා එළියේ ඉන්න අයගෙන් ඇතුලේ ඉන්න අය ಗುಣ වෙන්නේ. දැන් එතකොට අන්න දැන් ඔන්න ಗುಣ කරලා ගන්නකොට වාගේ ප්‍රශ්නේ හරි. ඍණයි ධනයි ಗುಣ වෙනකොට ඍණ x හැදෙනවා. ඍණයි ධනයි ಗುಣ වෙනකොට ඍණ හැදෙනවා. අන්න හරි. 12න් 7ක් අඩු වෙනකොට පුතේ 5යි. දැන් බලන්න ඔයාට ඕන දේ වෙලාද කියලා අප්පා මේ බලන්නකෝ. ධනවයි ඍණවයි හැදිලා. දැක්කද? අපිට ඕන දේ සිද්ධ වුණා. මේ ධනවයි ඍණවයි හැදුනා. එහෙනම් පුතේ බය නැතුව ධනවයිට ඍණවයි මොකක් වෙනවද? කපන්න. කැපුවට පස්සේ මොකද වෙන්නේ කියලා බලන්නකෝ. 2x ෙන් x අඩු වුණාම 1x හැදෙනවා. x සමානයි 5යි. එකෙක් අයින් කරපු ගමම්ම අනිත් එකාට උත්තරේ ලැබුණා. දැන් ආයෙ මම කියන ඕන්න ටික ටික ලස්සනට තේරුම් ගන්න. හදිස්සි වෙන්න එපා, කලබල වෙන්න එපා, හිමීට තේරුම් ගන්න. මේක තේරුම් ගන්න පුළුවන් කියන්නේ ඊට පස්සේ අවුලක් නැහැ. පුතේ මේ බලන්නකෝ. ප්‍රශ්නේ මේකයි. ඔයාට මෙහෙම සමීකරණ දෙකක් තියෙනවා. ඔයාට තියෙන්නේ x සහ y ගේ අගය හොයන්න. දැන් එතකොට x සහ y ගේ අගය හොයනකොට ඔයා හොඳටම දන්නවා පුතේ මෙතන දෙන්නම තියාගෙන අපිට අගයන් හොයන්න බෑ. අගයන් හොයනවා නම් ඉස්සෙල්ලාම අපිට සිද්ධ වෙනවා එකෙක්ව මෙතනින් අයින් කරලා දාන්න. ඒ අයින් කරලා දානකොට ඔයාට මෙයාව අයින් කරගන්න ඒගොල්ලෝ උදව් කරන්න ඔප්ෂන් දෙකක් දීලා තියෙනවා. ඔයා මේ සමීකරණ දෙක එක්ක එකතු කරලා නැත්නම් මේ සමීකරණ දෙක අඩු කරලා ඔය දෙකෙන් එකක් කරලා තමයි මේ අපි බලාපොරොත්තු වෙන කෙනාව අයින් කරන්නේ. දැන් අයින් කරන කෙනා කවුද කියලා හිතා ගන්න එපා. අයින් කරන කෙනා කවුද කියලා තීරණය කරන්න එපා පුතේ. අයින් කරන කෙනා තීරණය කරන්නේ විශාලත්වයෙන් සමාන එක්කෙනා. විශාලත්වයෙන් සමාන එක්කෙනාව තමයි අපිට අයින් කරන්න ලේසි. මම අර ඔයාලට කිව්වේ ධනයි ඍණයි සෙට් වෙච්ච එක මම කැපිලා යනවා කියලා. විශාලත්වයෙන් සමාන වුන් දෙන්නේ. අන්නේ කෑල්ල තමයි මෙතෙක්ට අපි ගන්නෙ. ඔයාට පේනවා මෙතන x සහ 2x පුතේ x සහ 2x මේ දෙන්නා විශාලත්වයෙන් සමාන නැහැ. එයාව ගන්න බෑ. එතකොට අපිට මේ හොඳටම පේනවා මේ y මේ දෙන්නම y. එයාව තමයි සිම්පල් මෙතනින් ගන්න පුළුවන් අයින් කරන්න පුළුවන්. එහෙනම් ඔයා තීරණය කරනවා රයිට් මම y තමයි අයින් කරන්නේ. දැන් y අයින් කරන්න ඔයාට හොඳටම දන්නවා එක y කෙනෙක් ඍණ වෙන්න ඕනේ. එහෙම වුණොත් ධන yට ඍණ y කැපෙන්නේ. ඔයා දැන් කල්පනා කරනවා මම මේ සමීකරණ දෙක එකතු කරනවද නැත්නම් අඩු කරනවද? එකතු කරනවද අඩු කරනවද? පුතේ මෙතන ලකුණු වෙනස් කරගන්නයි ඕනේ. එකතු කරා කියලා ඔයාට මේකෙන් කිසි මේ ප්‍රයෝජනයක් එන්නේ නැහැ. මේ අර අපි ඉස්සෙල්ලා එකතු කරලා පෙන්නේ එකතු වෙලා ගියා විතර. එකෙක් ඍණ වෙන්න නම් අනිවාර්යයෙන්ම සමීකරණ දෙක අඩු කරන්න. සමීකරණ දෙක පුතේ අඩු කරනකොට ඊළඟට ඔයා බලන්න ඕන කතාව තමයි එකෙන් දෙක අඩු කරගන්නකොට හදිස්සි එකෙන් දෙක අඩු කරන්න යන්න එපා. ඉස්සෙල්ලා බලන්න මේ එක එක චූටිද කියලා. චූටි නම් ටක් ගාලා ඔයා දෙකෙන් එක අඩු කරන්න. එක එක ලොකුයි නම් එකෙන් දෙක අඩු කරන්න ප්‍රශ්නයක් නැහැ. ඒවා සාමාන්‍ය දේවල්. එහෙනම් ඔන්න දෙකෙන් එක අඩු කරනවා. මම අර අඩු කරද්දි ඔයාට කිව්වා මේ දෙකේ එක 2x ධන y අඩු කිරීම එක මේ තියෙන්නේ වරහන් ඇතුලේ දාගන්න අඩු කිරීම හින්දා x ධන y සමානයි 12න් 7ක් අඩු වෙනවා. 12න් 7ක් අඩු වෙනකොට 5යි. මේ ඍණයි ධනයි ගුණ වෙනකොට ඍණ වරහන අයින් වෙනකොට පුතේ ගුණ වෙනවනේ. ඍණයි ධනයි ගුණ වෙනකොට ඍණ. ඍණයි ධනයි ගුණ වෙනකොට ඍණ. તો ඍණේ ඍණ y. අන්න ධන yට ඍණ y කැපෙනවා. අපේ බලාපොරොත්තුව ඒ විදිහටම ඉෂ්ට සිද්ධ වුණා පුතේ. දැන් එතකොට මෙතන ඉතුරු වෙන්නේ 2x ඍණ x. 2x ගෙන් x අඩු වෙනකොට x එනවා. x සමානයි 5යි කියලා එනවා. දැන් එක්කෙනෙක්ව හොයාගත්තානේ. එක්කෙනෙක්ව හොයාගත්තා කියලා කියන්නේ පුතේ සිම්පල්. දැන් කතන්දරේ ඉවරයිනේ වාගේ. ඔයා මෙතන ඉඳලා යටට ලියන්න මම මෙතනින් ලියන්නම් ඈ. එක පැත්තකට මේක ගන්න ඕනේ හින්දා මේ බලන්නකෝ. දැන් වැඩේ සිම්පල්. මේ බලන්න කතාව ඈ. දැන් ඔන්න ඔයා x දන්නවනේ. ඔයා x දන්නවා කියන්නේ පුතේ මෙතන කිසිම අවුලක් නැහැ. ඇයි දෙයනේ සමීකරණ දෙකක්ම තියෙනවා. ඔයා x දන්නවා කියන්නේ x ගේ අගය ආදේශ කරගන්නකො. දැන් x දන්නවනේ.
ඔයාට කැමති එකට ආදේශ කරන්න. ඔයා මොකේද දාසා? එකටද දෙකටද? අපි එකට ආදේශ කරමුද? ඔන්න එහෙනම් එකට ආදේශය. එකට ආදේශය. එකට ආදේශය. එකට ආදේශය. ඔන්න එකට ආදේශ කරන්න යන්න. එකට ආදේශය. එහෙනම් ඔන්න අපේ පළවෙනි සමීකරණේ තියෙන x ධන y සමානයි 7යි. x ධන y සමානයි 7යි. ඔයා දැන් මේකේ x ගේ අගය දන්නවා කීයද පුතේ? 5යි. එහෙනම් x වෙනුවට 5 ආදේශ කරගන්න. දැන් ඔයා x දන්නවනේ. එහෙනම් ඔන්න y ට අගයක් ගන්න. 5 වෙනුවට එහා පැත්තට දා ගන්නවා ඍණ 5. y සමානයි කීයද? අන්න ආව 2යි කියන. ඒ කියන්නේ දෙන්නම මේක ඇතුලේ දාගෙන කරන්න බෑ. හෙමින් සීරුවේ ෂේප් එකේ එක්කෙනෙක්ව හෙමීට අයින් කරලා දැම්මා. අනිත් කෙනාගේ අගය ගත්තා. ඊට පස්සේ අපිට පුළුවන් මේකෙන් කාට හරි ආදේශ කරලා අනිත් එකාගේ අයින් කරපු එකාගේ අගය ගන්න. එකෙක් ඔයා ගාව ඉන්නවනේ. අර ඔයාට ඉලක්කම් දාන්න කියපේවගේ වටිනාකම ඔන්න ඔය තැන්වල දියෙන්නේ පුතේ. මේ දෙකෙන් එක අඩු කරනවා කියලා පෙන්නන්න. ආදේශ කරන්නේ කාටද කියලා පෙන්නන්න. ඔන්න ඔය වගේ හේතු ටිකක් හින්දා තමයි පුතේ අපි සමීකරණ දෙකක් දැකපු ගමන් 1යි 2යි කියලා දාන්නේ. එහෙම නැතුව වෙන විශේෂ හේතුවක් නැහැ. දැන් එතකොට ඕක තමයි සමගාමී සමීකරණ යුගලක් විසඳන සරලම කතන්දරය. සරලම කතන්දරය. ඕක තමයි පුතේ සරලම කතන්දරය. දැන් එතකොට හෙමීට තේරුම් ගමු ඈ. චුට්ට දැන් මම දන්නවා ඔයාලට ප්‍රශ්න තියෙනවා. පොඩි අපි තව ගානකට යන්. එතකොට හෙමීට අපි මේක ෂේප් එකේ මෙව කරගමු ඈ. ෂේප්මන්ට් එකේ මෙව කරගමු. පුතේ හරි නේද? හරි. රයිට්. දැන් ඔයා මාත් එක්ක ඊළඟ ගානට යන්න හදන්නේ ඈ. හෙමීට ෂේප් එකේ වැඩේ කරගමු. මේක පුතේ ගොඩ දාගන්න ඕනේ දෙයක් ඈ. ගොඩ දාගන්න ඕන එක සමගාමී සමීකරණ ගාන ලකුණු ගන්න පුළුවන් ගානක්. රචනා ගානක් එන්නේ. එතකොට අපි හෙමීට ගණන් හදමු. එතකොට මේක ඔයා ගොඩ දාගන්න ඕන ගානක් සමගාමී සමීකරණ වල මූලික સિદ્ધාන්ත තමයි මෙතන තියෙන්නේ. හරි නේද? මෙන්න දෙවෙනි ගාන. මෙන්න දෙවෙනි ගාන. ඔයාලට තියෙනවා කියලා හිතන්න 2m ධන n සමානයි 8යි. m ඍණ n සමානයි 1යි. ඔන්න තියෙනවා. දැන් ඔන්න අපි මේක විසඳන්නයි යන්නේ. පුතේ ඉස්සල්ලාම කරන්නේ මොකක්ද? ඉස්සල්ලාම කරන්නේ දෙයියන්ගේ පීඩේ කියලා ඉලක්කම් දෙක දාගන්න එක. 1යි 2යි. දැන් ඔයා කල්පනා කරනවා රයිට්. මම මේකෙන් කවුරු හරි එක්කෙනෙක්ව අයින් කරගන්න ඕනේ. දෙන්නව මෙතන දාගෙන කරන්න බෑ. එතකොට කවුද අයින් කරගන්නේ? අයින් කරගන්න එක්කෙනා දැන් ඔයාලට ටක් ගාලා තීරණය කර හැකි. කවුද පුතේ අයින් කරගන්නේ? විශාලත්වයෙන් සමාන දෙන්නව. බලන්න මේකේ විශාලත්වයෙන් සමාන mද nද කියලා. මේකේ 2යි m මේකේ m සෙට් වෙන්නේ නැහැ නේද? විශාල නැහැනේ. සමාන නැහැ. මෙන්න තියෙනවා මෙයත් n මෙයත් n. දැන් ඊළඟට ඔයා කල්පනා කරනවා දැන් ඔයා ඉන්න තෝරගත්තනේ අයින් කරගන්න පුතේ. දැන් ඊළඟට ඔයා කල්පනා කරන එක තමයි මම මේ සමීකරණ දෙක එකතු කරලාද නැත්නම් අඩු කරලාද මේක අයින් කරගන්න. දැන් ඔයා කොහොමත් n දිහා බලනකොට අම්මේ රත්තරන් ටිකට ධනේනුයි ඍණේනුයි තියෙනවා පුතේ. අපි දන්නවා ධනේන්ට ඍණෙන් ආයිදින් සට ගාලා කැපෙනවා. හැබැයි ඉතින් මේක එකතු කරන්න හරි අඩු කරන්න හරි මොකක් හරි කරන්න උඹ වෙනවනේ. දැන් ඒතකොට ලකුණ වෙනස් කරගන්න නැතුව බබා වගේ මේක ඒ විදිහටම තියාගන්න නම් අඩු කරන්න ඕනේ පුතේ එකතු කරන්න. මම ඔයාලට නිතරම කියන දෙයක් තියෙනවා හොඳට මතක තියාගන්න. ඔය ඕන තැනක ಗುಣ වෙන තැන්වල පුතේ ඍණ ලකුණ වැද්දුවොත් ඍණ ලකුණ ගෑවුවොත් ඍණ ලකුණ අස්සට ගැහුවොත් අනිවාර්යයෙන්ම ලකුණු වෙනස් වෙනවම තමයි. අර ඔයාලට මතකනේ ඉස්සල්ලා ගානෙත් මේ ලකුණ වෙනස් කරගන්නයි ඕනුනේ. ඉන්න තමයි අඩු කරේ. ධනවලට එච්චර ලොකු බලපෑමක් කරන්න බෑ. ධනවලට පුතේ ලොකු බලපෑමක් කරන්න බෑ. එහෙම ලකුණු වෙනස් කරන්න බෑ. ඍණ වලට තමයි ලකුණු වෙනස් කරන්න පුළුවන්. මොකද ඔයා දන්නවා ඍණයි ගුණ වෙනකොට ධන හැදෙනවා. ධනයි ඍණයි ගුණ වුණොත් ඍණ හැදෙනවා. දැක්කද? ලකුණු වෙනස් වෙනවා. හැබැයි ධනයි ගුණ වුණත් ධනයි ඍණයි ගුණ වුණත් ලකුණු වෙනස් වෙන්නේ නැහැ. ඒ තියෙන ලකුණම තියෙනවා. එහෙනම් පුතේ ලකුණ වෙනස් කරගන්න නැතුව බබා වගේ මේක තියාගන්න නම් කරන්න ඕනේ මේ සමීකරණ දෙක මොකක් කරගන්න එකද? එකතු කරගන්න එක. මොකද හේතුව තමයි මෙතන ධනයි මෙතන ඍණයි අපිට බන්දේසියක දීලා වගේම තියෙනවනේ.
ආය අපි මේකට මේ ලකුණු වෙනස් කර කර දඟලන්න දෙයක් නැහැ. තියෙන විදිහටම මේක තියාගන්න තියෙන්නේ. එතකොට පුතේ මතක තියාගන්න මේ වගේ වෙලාවකදී අපිට එකතු කරගන්න පුළුවන්. එතකොට ඔන්න මම එකතු කරන්න යන්නේ 1ට 2 එකතු කරනවා. ඕනේ පළවෙනි සමීකරණයට දෙවෙනි සමීකරණය එකතු කරනවා. පුතේ මේ එකතු කරනකොට අර මම ඔයාලට කිව්වනේ අඩු කරනකොට පරිස්සමට අඩු කිරීම ලකුණු දාගන්න ලකුණු වෙනස් වෙන හින්දා නැත්තම් ඔයාලට පැටලෙයි කියලා වරහන් ඇතුලේ ලියන්න කියලා. දැන් මේ එකතු කරනකොට එහෙම ලියන්න ඕනේ වරහන් ඇතුලේ. මොකද ඒගොල්ලෝගේ ලකුණු අර එහෙම වෙනස් වෙන්නේ නැති හින්දා එහෙම ලොකු බලපෑමක් නොවෙන හින්දා නිකම්ම ලියලා දැම්ම හැකියි. එතකොට මේ බලන්න එකේ සමීකරණය තමයි 2m ධන n. ඔන්න යාට එකතු කරනවා මෙන්න m ඍණ n සමානයි 8ට එකක් එකතු කරනවා. පුතේ බලන්න ඔයාට ඕන වැඩේ ලස්සනට වෙලා මේ අත ළඟ ඉන්නවා ධනේනුයි ඍණේනුයි. කපන්නකො බය නැතුව ධනේන්ට ඍණේන්. m චුත වෙලා ගියා. m ඉවරයි. 2m ට m එකතු වෙනකොට 2m ට m එකතු වෙනකොට කීයද? 3i. 3i. සමානයි 8ට එකක් එකතු වෙනකොට 9යි. පුතේ m ටාගයක් ගන්න නම් මොකද කරන්න ඕනේ? 9 3ෙන් බෙදන්න ඕනේ. එතකොට 9 3ෙන් බෙදුවාම m සමානයි 3යි කියලා එනවා. බලන්න කොච්චර ලේසිද පොඩි දේවල් ටිකක් අල්ලගත්තාම පුතේ හරි ලේසියෙන් හදාගත්ත හැකියි. ඔන්න m ට ආව උත්තරේ. m ට උත්තරේ ආවා කියලා කියන්නේ ඉතින් අර අයින් කරපු එකාව ගන්න හරි ලේසි. මේ තියෙන්නේ පුතේ සමීකරණ දෙකක්. ඔයා කැමති එකට ආදේශ කරන්න. කැමති එකට ආදේශ කරන්න. දැන් එතකොට මම මෙතන ඉස්සෙල්ලා එකට ආදේශ කරපු හින්දා අද වෙනසකටත් එක දෙකට ආදේශ කරමු. එකට ආදේශ කරපු හින්දා වෙනසකටත් එක පුතේ දෙකට ආදේශ කරමු. නැත්තම් ඔයාට ඕන නම් එකටත් ආදේශ කර හැකියි. වෙනසක් කරන්න ඕන හින්දා දෙකට ආදේශ කරනවා. දෙකට ආදේශ. දැන් එතකොට අපේ දෙකෙන් කියන්නේ මොකක්ද පුතේ? අපේ දෙකෙන් කියන්නේ මේ m ඍණයෙන්. m ඍණයෙන් සමානයි 1යි. ඔයා ගාව m තියෙනවනේ. m කියන්නේ 3යි කියලා ඔයා හොයාගත්තා. එහෙනම් පුතේ m ට 3 ආදේශ කරගන්න. දැන් එහෙනම් ඔයාට පේනවා මෙතන ඍණයෙන් ඉන්නේ. ඍණයෙන්ව තියාගෙන උත්තර ගන්න බෑනේ. ඍණයෙන් ධනයෙන් කරගන්න එපා. මොකද අපි එන්ට ධන උත්තරයක් නේ ගන්න ඕනේ පුතේ. ධන උත්තරයක්. දැන් එතකොට අපිට පුළුවන් අර ඊයේ කතා කරා වගේ ඍණයෙන් එහා පැත්තට දාලා මේ එක මේ පැත්තට ගන්න. එක මේ පැත්තට එනකොට ඍණ එකක් වෙනවා. ඍණයෙන් එහා පැත්තට යනකොට ධනයෙන් වෙනවා. එතකොට ඔයාලට ලස්සනට එනවා 3න් එකක් අඩු වුණාම 2යි කියලා. 3න් එකක් අඩු වුණාම 2යි කියලා. පුතේ මේක මෙතන ඔයාට එන ලේසි වැඩක් වුණා වගේ තේරුණාට මෙතන තියෙනවා ස්පෙෂල් දෙයක්. ඔයාට පෙවුනද මම මෙන්න මෙතන කරපු වැඩේ? මෙන්න මෙතන කරපු වැඩේ පෙවුනද? දැන් මෙතන ඍණයෙන්නේ පුතේ තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් උත්තර ලියනකොට ඍණ x ඍණ y ඍණ b සමානයි මෙච්චරයි කියලා කියන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් ධන සංඛ්‍යාවක් විදිහට තමයි ওই VG සංකේත කියන්නේ. ධනයෙන් ධන x එහෙම. ඒතකොට දැන් ඔයාට මෙතන ඍණයෙන් ධනයෙන් කරගන්නත් ඕනේ. අර ඉලක්කම එක පැත්තකට ගෙනල්ලා මේක සුළු කරගන්නත් ඕනේ. වැඩ දෙකක් කරගන්න එපා. ඒකට කරගන්න පුළුවන් අර දෙපැත්ත මාරු කරගත්තාම වැඩේ හරි. ඍණයෙන් එහා පැත්තට දාගන්නකොට ධනයෙන් වෙනවා. ධන එක වෙනුවට මේ පැත්තට ඍණ එක දාගන්න. එතකොට ඔයාගේ වැඩ දෙකම සිද්ධ වුණා. මේවා පුතේ හරි චූටි සුළු කිරීම වගේ පෙවුනට මේක ඇතුලේ මහා එන විශේෂ දේවල් පේනවා. දැන් මේ වගේ අවස්ථාවක් කොතනක හරි සෙට් වුණොත් දැන් ඔයාට මතක් වෙනවා මේ ඍණයෙන් කොහොමද ධනයෙන් කරගන්නේ. සමාන ලකුණෙන් එහා පැත්තට දාගත්තා නම් ලකුණු මාරු වෙනවනේ. එතකොට ඔන්න ඔය විදිහට ඔන්න එන්ට දෙක ආවා. ඔන්න ඔහොමයි පුතේ මේකේ කතන්දරේ. සමගාමී සමීකරණ වල කතන්දරේ මේකයි. දැන් එතකොට ඔයාට මම කිව්වනේ මේක එකතු කරනවද අඩු කරනවද කියන එක හොයාගන්න බැරුවනේ තාමත් ඔයා ඉන්නේ. ඒකට මම සරල දෙයක් කියලා දෙනවා කියලා කිව්වා. රයිට්. අපි යම් වැඩිට. මේ බලන්න. සමගාමී සමීකරණ යුගල දැකපු ගමන් ඔයා තීරණය කරන්න පළවෙනි දේ තමයි මං කාවද මෙතනින් අයින් කරන්නේ. අයින් කරන කෙනා තීරණය කරන්නේ පුතේ මේක දිහා බලලා විශාලත්වයෙන් සමාන උන් දෙන්න. ඔයාට පේනවා මෙතන x සහ 2x ගත්තාම විශාලත්වයෙන් සමාන නැහැ. හැබැයි මෙතන y දෙන්නම විශාලත්වයෙන් සමානයි. එහෙනම් ඔයාගේ පළවෙනි මෙව්ව එකේ මොවා තීරණය කරනවා මම y තමයි අයින් කරන්නේ. ඊට පස්සේ ඔයා බලනවා ඔයා අයින් කරන්න හිතාගෙන ඉන්න කෙනාගේ ලකුණ. දෙන්න මේ y නේ ඔයා අයින් කරන්න හිතන් ඉන්නේ. y ලා දෙන්නම ධන. පේනවද මේ දෙන්න ධන. ඊට පස්සේ ඔයා තීරණය කරනවා right. මේ දෙන්න ධනනේ. ඒ කියන්නේ කොහොමත් එක එක්ක ඍණ කරගන්න ඕනේ. එතකොටනේ ධනයි ඍණයි කැපෙන්නේ. පුතේ ලකුණු සමානයි නම්
ඔයා අයින් කරගන්න හිතාගෙන ඉන්න දෙන්නගේ ලකුණු සමානයි. මුන් දෙන්නගේ වැඩක් නැහැ. ඔයා අයින් කරගන්න හිතන් ඉන්න. ඔයා අයින් කරගන්න හිතන් ඉන්න දෙන්නගේ ලකුණු සමානයි නම් මොකද කරන්නේ? මොකද කරන්නේ පුතේ? මේ ඔයා අයින් කරගන්න හිතන් ඉන්න දෙන්නගේ ලකුණු සමානයි නම් සමීකරණ දෙක අඩු කරනවා. සමීකරණ දෙක අඩු කරනවා. ලකුණු සමානයි නම් සමීකරණ දෙක අඩු කරනවා. ලකුණු සමානයි. පුතේ ලකුණු අසමානයි නම් සමීකරණ දෙක මොකද කරන්නේ? එකතු කරනවා. මේක අර දෙපැත්තට යන්නේ නැහැ මේ. ලකුණු සමානයි නම් සමීකරණ දෙක අඩු කරනවා. ලකුණු අසමානයි නම් ඔයා අයින් කරගන්න හිතන් ඉන්න කෙනාගේ ලකුණු අසමානයි. මේ දෙන්න ධන ඍණනේ. ලකුණු අසමානයි නම් සමීකරණ දෙක එකතු කරනවා. තේරුණාද? ඔන්න ඕක මතක තියාගන්න. ගණන් ටිකක් හදනකොට ඔයාට හරියනවා ඈ. රයිට්. එහෙනම් පුතේ සමගාමී සමීකරණ කියලා ලිව්වනේ. උදාහරණ එක ලියා ගන්න. ඊට පස්සේ දෙවෙනි එකත් ලියාගමු. මේකට මම නෝට් එකක් දෙන්න ඇති පුතේ. ඔයාලගේ ටියුට් එකේ ලස්සනට මේ නෝට්ස් තියෙනවා. ආයේ නැවත අපි මේ ලියන පොතේ ආයෙ නැවත ඕවා ලියන්න ඕනේ නැහැ. ටියුට් එකෙන් ටක් ගාලා බලා ගන්න පුළුවන්. ඒකේ ඉන්න තමයි මම නෝට් එකක් දෙන්න ඇත්තේ. පුළුවන් තරම් ගණන් හදවන්නේ ඒකයි නෝට් දෙන්න නැතුව. මොකද අපිට කාලයක් පරිස්සම් කරගෙන යන්න ඕන ගමනක් නේ මේක. පුතේ ලියා ගන්න ඉක්මනට. ඔන්න ඔයාලට හෙට ග්‍රේඩ් 10 10 පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන් පුතේ. හෙට සමාන්තර ශ්‍රේණි කතා කර හිටියේ. ගිය සතියේ සම්බන්ධ වෙච්ච අය හිටියානේ. පුළුවන් නම් ඔයාලට සම්බන්ධ වෙන්න ඒකෙනුත් ලොකු දෙයක්. මහා ලොකු දෙයක් ඉගෙන ගන්න පුළුවන්. ඒක ඔයාලට ලොකු chance එකක්, ලොකු opportunity එකක් පුතේ ඒක. මේ මොකද 10 පන්ති කියලා කියන්නේ අයියෝ 11 10 වැඩක් නෑනේ 11නේ වැදගත් වෙන්නේ කියලා හිතනවා නම් පුතේ O level වලට ගණන් වල 160කට කිට්ටු වෙන්නේ 10 පන්තියේ. 140ක් විතර තමයි 11 පන්තියේ වෙන්නේ. ඒ කියන්නේ වෙන සබ්ජෙක්ට් වල කියන්න මන් දන්නේ ගණන් සබ්ජෙක්ට් එකේ සාමාන්‍යයෙන් 6 11 ලොකුම සිලබස් එකේ තියෙන 10 පන්තියේ පාඩම් 32ක් තියෙනවා. 11 පන්තියේ පාඩම් 27ක් 28ක් වගේ පොඩි ප්‍රමාණයක් තියෙන ඒවත් පොඩි පාඩම්. ඒ වගේනුත් ගොඩක් පාඩම් 10 පන්තියේදී ඉගෙනගෙන තව පුංචි ස්ටෙප් එකක් ඉස්සරහට තියපු පාඩම්. කුලක සම්භාවිතාව ප්‍රස්තාර ලව් ගණක ඔය ඔක්කොම එහෙමයි. පොඩි ස්ටෙප් එකක් ඉස්සරහට තියෙනවා. ඒකින්ද 10 පන්තියෙන් තමයි 160ක් විතර O level වලට එන්නේ. ඒ හින්දා පුතේ මේ 10 පන්තියේ තුන්වෙනි වාරේ පාඩම් ටික කියන්නේ මාර වැදගත් පාඩම් ටික. ඒ වගේම තමයි ඔයාලට සම්බන්ධ වෙනවනේ 10 පන්තියේ සවුන්ඩයි සිකුරාදයි දවස් දෙකම තියෙනවා. සිකුරාදාත් මම ලින්ක් එක ඔයාලගේ ගෲප් එකට දානවා. සවුන්ඩත් ලින්ක් එක දානවා. සවුන්ඩ 8:10 තියෙන්නේ. සිකුරාදා 7:00මාර 10. මේ සතියේ දැම්මනේ. මේ සතියේ දානවා හැමදාම දානවා. මම ඔයාලට පොරොන්දු වුණා ඒක දානවා කියලා. මේ ඔයාලට ඇවිල්ලා ඒකිනුත් ඉගෙන ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. මං කියන්නේ ඉගෙන ගන්න කියලා. ඔයා O level කරන ෆස්ට් අයි කරන ළමෙක් නම් පුතේ ගැටලුවක් නැහැ. ඔයාගේ කාලේ ටයිම් එක මැනේජ් කරගන්න අනිත් සබ්ජෙක්ට් වලට මේ අනිත් වෙලාවල් වල මැනේජ් කරගන්න. දැන් රැයටනේ අපි ගණන් පන්ති ඉගෙන ගන්න. ඒ රැය පැය දෙක ඔයා පුළුවන් නම් ගණන් වෙනුවෙන් වෙන් කරගන්න හැමදාම. එතකොට ඔයා ආය අමුතුවෙන් පුතේ ගණන් වෙනුවෙන් මහන්සි වෙන්න දෙයක් නැහැ. ඒ කියන්නේ ඔයා ආය අමුතුවෙන් ගණන් වෙනුවෙන් මහන්සි වෙන්න දෙයක් නැහැ. ඔයා සතිය දවස් 5 අම්බාන්ට ගණන් හදනවනේ. ඉතින් අමුතුවෙන් ගණන් වලට මහන්සි වෙන්න ඕන කියලා දෙයක් නැහැ. ඒ හොඳටම ඇති. ඇයි ඉතින් ඔයා සතියේ දවස් 5ක් කියන්නේ පුතේ පැය 10ක් ඔයා ගණන් හදලානේ. අම්මේ පැය 10ක් හදනවා කියලා කියන්නේ ආය සතියේට ඒක ලොකු ප්‍රමාණයක්. ආය ගණන් හදන්නම ඕනේ නැහැ. ඒකයි අර මම කියන්නේ ඔයාලා පන්ති හදන ටික හොඳටම ඇති. ඔයා මාත් එක්ක ගණන් හදනවනේ. පුතේ මේක ඉවරයි නම් chat එකට දාන්න ඉවරයි කියලා.
තාම ලියන ගමන් දින්නේ. ඉවරයි. හරිනේ පුතේ. එහෙනම් ඔක්කොම හරිනේ. ඉවර නැත්තම් උන් කියන්නේ. මේකත් ටක් ගාලා ලියාගමු දෙවෙනි ගාන. ඊට පස්සේ ඔයාට තනියම try කරන්න මම ගානක් දෙනවා. දෙවෙනි ගානත් ලියා ගන්න. හරිද? හරි නේද? right. අනිත් අයත් ඉවරයි නේද? හරි. අපි ගානක් try කරමු පුතේ. අපි ගානක් try කරමු. දෙකයි x ධන y සමානයි 5යි. 2x ධන 3y සමානයි 8යි. ඔන්න තියෙනවා x ගේ සහ y ගේ අගයන් හොයන්න. කාට මම පුංචි සපෝට් එකක් දෙන්න. පළවෙනි එකකින්ද ඉස්සෙල්ලාම කරන්නේ ඉලක්කම් දෙක දා ගන්නවා 1යි 2යි කියලා. ඊට පස්සේ ඔයා හොඳට බලනවා මම මේකෙන් අයින් කරගන්නේ කවුද කියලා.
ඒතර පුතේ අයින් කරගන්න එක තීරණය කරන්නේ විශාලත්වයෙන් සමාන දෙන්නම්. ඔයා y දිහා බලනවා මේක y මේක 3y. ඒක සෙට් වෙන්නේ නැහැ විශාලත්වයෙන් සමාන නැහැනේ නේද? මෙයත් 2x මෙයත් 2x. අන්න එහෙනම් බඩු හරි. දෙන්නගෙම විශාලත්වයේ සමානයි. එහෙනම් මෙතනින් ඉස්සෙල්ලා අයින් කරලා දාන්නේ අපි x. එතකොට ඔයාට මේ සමීකරණ දෙක එකතු කරනවද අඩු කරනවද කියන ප්‍රශ්නේ තමයි ඊළඟට එන්නේ. මම ඔයාට කිව්වා ඔයා අයින් කරගන්න හිතාගෙන ඉන්න සංඛ්‍යා දෙක බීජීය මේ නොදන්නා පදේ තියෙනවනේ. ඒ නොදන්නා පදේ පුතේ ලකුණු සමානයි නම් මොකද කරන්නේ? ලකුණු සමානයි නම් මොකද කරන්නේ පුතේ? අඩු කරනවා. ලකුණු අසමානයි නම් ඒ කියන්නේ ධනයි ඍණයි වගේ තිබ්බොත් මොකද කරන්නේ? එකතු කරනවා. දැන් ඔයා හොඳට බලලා කියන්න මට මේ දෙන්නගෙම ලකුණු සමානද අසමානද? මෙයක් ධන මෙයක් ධන. ලකුණක් නැහැයි කියලා කියන්නේ පුතේ ධනනේ. ඒ කියන්නේ ලකුණු සමානයි. එහෙනම් ලකුණු සමානයි නම් පුතේ සමීකරණ දෙක අඩු කරනවා. ලකුණු සමානයි නම් අඩු කරනවා. මම ආයෙ කියනවා ලකුණු සමානයි නම් අඩු කරනවා. ලකුණු අසමානයි නම් එකතු කරනවා. දැන් එතකොට ලකුණු සමානයි එහෙනම් අඩු කරනවා. ඔයා එකපාරම බකස් ගාලා පැනපු ගමන් හරි හොයාගත්තා. එකෙන් දෙක අඩු කරනවා කියලා ලියන්න. පුතේ එකෙන් දෙක අඩු කරන්න පුළුවන්ද? එකෙන් දෙක අඩු කරන්න පුළුවන්ද? එක චූටි දෙක ලොකුයි. අපිට චූටි අයගෙන් ලොකු අය අඩු කරන්න බෑ නේද? එහෙනම් ටක් ගාලා පැත්ත ගන්නම් මට ඉතින් මේක අඩු කරන්න බෑනේ. එහෙනම් ආයේ මොකද වෙන්නේ? කෙලින්ම දෙකෙන් එක අඩු කරන්නකො කිසි ප්‍රශ්නයක් නැහැ. වැඩේ කරගෙන යන්න පුතේ. ඉවරයි නේද? මරු ඈ.
හරි. ඔයාලත් හදාගෙන යන්. මාත් ඔන්න හදාගෙන එනවා ඔයාගේ පිටිපස්සෙන් ඈ. හරි. අමාරු ඈ. right. ඔන්න මමත් ඔයාගේ පිටිපස්සෙන් එනවා ඈ. right දැන් ඔයාට වැඩේ හරිනේ. දැන් ඒ කියන්නේ මේතන x තමයි අයින් කරන්න පුතේ විශාලත්වයෙන් සමාන දෙන්න එයානේ. ඒකට අපි එයාව තමයි අයින් කරන්නේ. එහෙනම් දැන් ඔන්න සමීකරණ දෙක අඩු කරන්නයි යන්නේ. පරිස්සමට අඩු කරගන්න මම ඔයාට කිව්වා අඩු කරනකොට පරිස්සමින් කරගන්න ඕනේ. එතකොට ඔන්න 2x ධන 3y අඩු කිරීම වරහන් ඇතුලේ දාගන්න පුතේ මේ දෙන්නව. එතකොට ඔයාලට පැටලෙන්නේ නැහැ. 2x ධන y සමානයි 8න් 5ක් අඩු කරනවා. මේ පැත්තත් අඩු වෙන්න එපා. දැන් පුතේ මේ වරහන අයින් වෙනකොට මේ එළියේ ඉන්න ඍණ අයගෙන් මේ ඇතුලේ ඉන්න කට්ටිය ಗುಣ වෙනවා. එතකොට ඔයා පැහැදිලිවම දන්නවා ඍණයි ධනයි ගුණ වෙනකොට පුතේ ඍණ 2යි. ඍණයි ධනයි ගුණ වෙනකොට ඍණ y සමානයි 8න් 5ක් 3යි. බලන්න දැන් ඔයාට ඕන වැඩේ වෙලාද තියෙන්නේ කියලා කපා ගන්න පුළුවන්ද කියලා. මේ බලන්නකො එක්කෙනෙක් ධන 2යි අනිත් එක්කෙනා ඍණ 2යි. ඔන්න 2x 2x කැපුවා. දැන් එතකොට එහෙනම් 3y වලින් y අඩු වෙනවා. 3y අඩු කිරීම y නේ තියෙන්නේ. එතකොට 2y 2y සමානයි පුතේ 3යි. දශම ගානක් එන්නේ නේද? ගැටලුවක් නැහැ. එතකොට y සමානයි 3 බෙදීම 2. ඕක නේද ආවේ පුතේ? කියන්න මට. 3ෙන් 2 අපි බෙදමු. 3ට 1යි දෙවරක් එක 2යි එකක් ඉතුරුයි. දශම දෙකක් තිබ්බා බිඳුවට 10 ඒවා දෙවරක් 5 10යි. එහෙනම් y සමානයි 1.5යි කියලා එනවා. ඕකද පුතේ ආවේ? හදාගන්න බැරි නම් නැත්තම් ඉතින් එහාට. දශම ගණන් එන්න පුළුවන් ගැටලුවක් නැහැ. හොඳයි දශම ගණන් එන එක අපිට ඒතර සුළු කරන්නත් පුළුවන් වෙනවා හොඳට. දැන් බය නැතුව එකට ආදේශ කරා. ඔයා කැමති එකට ආදේශ කරා. කාටද ආදේශ කරා? අපි එකට ආදේශ කරමු. එකට ආදේශ කරමු ඈ. එහෙනම් ඔන්න එකට ආදේශය. එකට ආදේශය. පුතේ එකේ තියෙන්නේ 2x ධන y. 2x ධන y සමානයි 5යි. දැන් ඒතකොට 2 x දන්නේ නැහනේ. අපි ඒක මෙහෙම තියාගමු. y දන්නවා කීයද? 1.5යි. එතකොට 1.5 යා පැත්තට අරයි යනවා. ඍණ 1.5ක් වෙනවා. 5න් අඩු කරන්න 1.5. පුතේ මම මෙතන 5.0යි කියලා දාගත්තේ මෙතන දශම තියෙන හින්දා මේකට මම බිඳුවක් දාගත්තා. බිඳුවෙන් 5ක් බෑ මේ පැත්තට එකක් ගත්තා. 10න් 5ක් 5යි. ඔන්න දශම දින තියාගත්තා. දැන් මේ පැත්තට එකක් දීපු හින්දා මෙතන 4නේ. 4න් 1 3යි. 2x සමානයි 3.5යි. මරු සුළු කිරීම් ටිකක් තියෙනවා නේද? මරු සුළු කිරීම් ටිකක් තියෙනවා. දැන් එහෙනම් x යාගේ හොයන්න ඔය 3.5 කීයෙන් බෙදන්න ඕනද? 2කින් බෙදන්න ඕනේ. කම්මැලි නොවී පුතේ සුළු කරන්න. ඔයාට අනිවාර්යයෙන්ම පුළුවන් ටික දවසක් යනකොට. මේ බලන්න. 3ට 2 ඒවා 1යි. දෙවරක් එක 2යි. එකක් ඉතුරුයි. පුතේ දශම පැත්තට යනකොට දශම දිට තියාගෙනම යන්න. 5 මේ පැත්තට ගත්තා. 15ට 2 ඒවා 7යි. දෙවරක් 7 14යි. එකක් ඉතුරුයි. දශම දිට තියලා හින්දා අපිට බිඳුවක් දාගන්න පුළුවන්. 10ට 2 ඒවා 5යි. දෙවරක් 5 10යි බිඳුව. 1.75යි. x සමානයි 1.75යි. සමගාමී සමීකරණ විසඳද්දී 99.99ක් වෙන්නේ පූර්ණ සංඛ්‍යා. කලාතුරකින් මේ වගේ දශම සංඛ්‍යා එන්න පුළුවන් හරිම කලාතුරකින් වෙන්නේම නැත්තරම්. නමුත් ඔය වගේ එකක් සෙට් වෙච්ච එක හොඳයි අපිට. මොකද මේ සුළු කිරීම. ඔය සුළු කිරීම කරන එක මාර වැදගත් පුතේ.
හරි නේ පුතේ. හරි. අපි තව ගානක් හදමු. හදමු මේක. හතර. ම්ම් හරි පුතේ හදන්න. ඔව්. මේක පුතේ හතර දාගන්න. සෝරි. මේක හතර දාගන්න. දැන් හදන්න. දැන් ඔයා දන්නවා මේකට ඉස්සෙල්ලාම කරන්න ඕනේ 1යි 2යි දාගන්න එක නේද? පළවෙනි සමීකරණේ දෙවෙනි සමීකරණේ. කාවද අයින් කරන්නේ? කාවද අයින් කරන්නේ? ලේසියෙන්ම අයින් කරන්න පුළුවන් විශාලත්වයෙන් සමාන දෙන්න. ඒ කියන්නේ මේ 2යි b. එකතු කරනවද අඩු කරනවද? ලකුණු අසමානයි. ඒ කියන්නේ අසමානයි නම් මොකද කරන්නේ? එකතු කරනවා. මං කියනවා ආයි කියනවා ලකුණු සමානයි නම් අඩු කරනවා. ලකුණු අසමානයි නම් එකතු කරනවා. එහෙනම් ලස්සනට එකතු කරලා වැඩේ කොට දාලා දෙන්න බලන්න. එකතු කරාද පුතේ වරහන් ලියලියා දාගලන්න ඕනේ නැහැ. නිකම්ම ලියලා දාන්න.
හරිද පුතේ? හරි බලමු ඈ. ආදේශ කරද්දී හරි එකක් තෝරගන්න අමාරුයි. බලමු පුතේ. දැන් ඔයාට කැමති එකක් තෝරගන්න පුතේ. එහෙම කිසි අවුලක් නැහැ. සාමාන්‍යයෙන් ඕක තෝරගද්දි ධන එකතු කිරීම තියෙනවා තෝරගන්න. අපි චුට්ටක් කපටි වෙන්න ඕනේ පුතේ. අර අඩු කිරීම තියෙනවා වගේ ඒවා තෝරගන්නකොට අපිට සුළු කිරීමේ පොඩි පොඩි දේවල් කේස් වෙන්න පුළුවන්. එහෙම කේස් නැහැ. මං කියන්නේ අර මේ පොඩක් අර ලේසි වෙන්න. මේ එකතු කිරීම වගේ තියෙනවා අපිට ගත්තාම ටිකක් ලේසි. සමහර තැන්වලදී අමාරුයි. අර ගොඩක් වෙලාවට ලේසි. අඩු කිරීම වලට වඩා එකතු කිරීම යනවා. ඒක ඔයාට කැමති එකට ආදේශ කරන්න පුළුවන්. එකට ආදේශ කරන්නත් පුළුවන්. දෙකට ආදේශ කරන්නත් පුළුවන්. අපි බලමුද පුතේ? ඔන්න බලා ගන්නකො ඈ. ආ. මෙන්න එහෙනම් මම මේ දෙක එකතු කරනවා. 3a ධන 2b එකතු කිරීම 2a ඍණ 2b. 16 එකතු කිරීම 4. ඒතර ඔයාට හොඳටම පේනවා පුතේ මෙතන ධන 2b ට ඍණ 2b කැපෙනවා. 3ට 2ක් එකතු වුණාම 5යි. එතකොට 16 4යි පුතේ 20යි ඈ. දැන් එහෙනම් ඒට අගයක් ගන්න ඔයා මොකද කරන්නේ 20 බෙදන්න ඕනි 5න්. පුතේ ඒ සමානයි කීයද? 4යි නේද? ඒ සමානයි 4යි. 20 5න් බෙදනකොට ඒ සමානයි 4යි. දැන් ඔයාට කැමති එකක් ආදේශ කරන්න. හරි අපි මේකේ එකට ආදේශ කරමු. ඔයාට කැමති එකක්. කිසි අවුලක් නැහැ. අපි එකට මේකේ එකතු කිරීම තියෙන හින්දා අපි එකට ආදේශ කරමු. ඒක අපිට ලේසි පුතේ එතකොට. ඔය එකතු කිරීම තියෙන ඒවට ආදේශ කරන්න තෝරගන්න. කාට ආදේශ කරත් එකම උත්තරේ එන්නේ. එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. අපේ ඒක තමයි 3a ධන 2b සමානයි 16. එතකොට ඒගේ උත්තරේ ඔයා දන්නවනේ පුතේ. ඒගේ උත්තරේ කීයද? 4යිනේ. එතකොට ඒ වෙනුවට 4 දාගන්න. දැන් ඔයා දන්නවා මෙතන ಗುಣ කිරීමක් නේ තියෙන්නේ. එතකොට 3 ಗುಣ කිරීම 4. කොහොම නේද එන්නේ? එකතු කිරීම 2b සමානයි 16. 3 වරක් 4 12යිනේ. එතකොට ඔන්න 2b සමානයි මම 12 ගෙලින්ම එහා පැත්තට දා ගන්නවා පුතේ මෙහෙම ඈ. ඔයාලට වැඩි තේරුණා නේද? මෙතන 3 වරක් 4 12යි. 12 මං කෙලින්ම එහා පැත්තට දාගත්තා ඍණ 12යි කියලා. එතකොට 2b සමානයි පුතේ 16න් 12ක් 4යි. එතකොට බීට අගේ ගන්න 4 2කින් බෙදන්න එපා නේද? 4 2කින් බෙදන්න ඕනේ. 4 2කින් බෙදන්න ඕනේ. 4 2කින් බෙදපුවාම කීයද? b සමානයි 2යි කියලා එනවා. b සමානයි 2යි කියලා එනවා. මම එතන අර කොනේම හැදුවේ පේනවන්නේ නේද? ඒ කියන්නේ එකට ආදේශ කරා පුතේ. එතකොට 3a ධන 2b සමානයි 16යි. ඒ කියන්නේ 4යි කියලා ගත්තානේ මෙතන ಗುಣ කිරීමනේ තියෙන්නේ. ඒතර 3 ಗುಣ කිරීම 4 ධන 2b සමානයි 16. 3 වරක් 4 12යිනේ. ඒතකොට මේ 12 මං කෙලින්ම එහා පැත්තට දාගත්තා. 16න් 12ක් අඩු වුණාම 4යි. මෙතන ධන 12ක් තියෙන්නේ එහා පැත්තට යනකොට පුතේ ඍණ 12ක් වෙනවා. ඒතකොට 16න් 12ක් 4යි. 2b සමානයි 4යිනේ. එහෙනම් b සමානයි 4 2කින් බෙදන්න. ඒතකොට b සමානයි 2යි කියලා එනවා.
හරි පුතේ කියලා දෙන්නම් ඈ. හරි ඔන්න මම එකට ආදේශය ආයි කියලා දෙනවා. මම මේ පැත්තේ කියලා දෙන්නම්. ආ. දැන් ඔයාට ඔන්න එකට ආදේශ කරන්නයි අපි යන්නේ. ඔන්න එකට ආදේශය කියලා ලියාගන්න. හරිද? රයිට්. දැන් එහෙනම් අපේ පුතේ පළවෙනි එකේ සමීකරණය තමයි 3a ධන 2b සමානයි 16යි. ඕක තමයි පළවෙනි එකේ සූත්‍රය සමීකරණය සෝරි. දැන් එතකොට ඔයා ඒට පුතේ අගයක් හොයාගත්තානේ නේද? a සමානයි කීයද? 4යි. දැන් මෙතන පැහැදිලිව පේනවා පුතේ මෙතන 3a කියන එකේ තේරුම තමයි 3 ගුණ කිරීම a කියලානේ. අපි මේ එකට ලිව්වට 3a කියලා මෙතන ගුණ කිරීමනේ තියෙන්නේ. එතකොට 2b සමානයි 16යි. ඔහොමනේ ඕක තියෙන්නේ මම ඔයාලට තව පැහැදිලි වෙන්න මම 3 ගුණ කිරීම a කියලාම ලිව්වා. දැන් පුතේ a සමානයි 4යිනේ. එතකොට a වෙනුවට දාගන්නේ කීයද? 4. මොකද අපි ඒක ආදේශ කරනවානේ. ඒ අපි හොයාගත්ත 4යි කියලා a වෙනුවට අපි බය නැතුව 4 දාගත්තා. එතකොට ධන 2b සමානයි 16. දැන් පුතේ 3 වරක් 4 12යි නේද? එතකොට 12 ධන 2b සමානයි 16. දැන් අපිට මෙතන b වලටනේ අගේ ගන්න ඕනේ. එතකොට මේ 12 එහා පැත්තට අරයි යන්න ඕනේ. අපි දන්නවා 12 එහා පැත්තට යන්නේ මොන 12ක් විදියටද? ඍණ 12ක් විදියට. එතකොට එනවා පුතේ 2b සමානයි 16න් 12ක් අඩු වුනහම 4යි. දැන් b ටනේ අගේ ගන්න ඕනේ. අපි දන්නවා b ට අගේ ගන්න 4 බෙදන්න ඕනි 2කින්. එතකොට ඔයාට එනවා b සමානයි 2යි කියලා එනවා. 4 2කින් බෙදපුවා. ආයෙ පාරක් කියන්නම් ඕනනම් අපේ පළවෙනි සමීකරණේ 3a ධන 2b සමානයි 16. එතකොට මෙතන 3a තියෙන්නේ පුතේ 3 ගුණ කිරීමේ කියලානේ ඔගේ ඇත්තම අදහස. එතකොට a කියන්නේ අපි 4යි කියලා දන්නවා. එතකොට a වෙනුවට ඔන්න 4 ආදේශ කරා. එතකොට අපි දන්නවා 3 වරක් 4 12යි 12 ධන 2b සමානයි 16. එතකොට මේ 12 වෙනුවට අපි එහා පැත්තට අරයි යන්න ඕනේ. මොකද b ට අගයක් ගන්න 12 වෙනුවට එහා පැත්තට දාගන්න ඍණ 12ක්. මෙතන දන්නේ තියෙන්නේ. එතකොට 16න් 12ක් අඩු වෙනකොට 4යි. 2b සමානයි 4යි කියලා එනවා. අපිට ඕනේ පුතේ 2b වල නෙමෙයි b වල. එතකොට b සමානයි කීයද? 4 2කින් බෙදෙනවා. එතකොට b සමානයි 2යි කියලා එනවා. දෙකටත් ආදේශ කරලා පෙන්නන්න පුතේ. හරි. අපි දෙකටත් ආදේශ කරමු. ඔයාලා මේ එකට ආදේශය කියන එක පුතේ ලියාගත්තා නේද? වෙලාව ඇතින් නේද මම මකන්න දෙකට ආදේශය කියන එක. අපි දෙකටත් ආදේශ කරලා බලමු. ප්‍රශ්න ඉවරයිනේ එතකොට නේ. right. එහෙනම් අපි දෙකට ආදේශ කරමු. මේ පැත්තෙම අපි දෙකට ආදේශ කරමු ඈ. මම මේක මකන්නම් පුතේ ඈ. අරකම තමයි මෙතනක් තිබ්බේ. ඔන්න අපි යන්නේ දෙකට ආදේශ කරන්න. අපේ දෙකේ සමීකරණය මොකක්ද? ඔන්න පුතේ දෙකට ආදේශය. දෙකට ආදේශය. කෝකට ආදේශ කරත් අවුලක් නැහැ. දැන් එහෙනම් ඔන්න අපේ දෙකේ සමීකරණය තමයි 2a ඍණ 2b සමානයි 4යි. එහෙනම් a ඇවිල්ලා 4යිනේ. මේ දැක්ක නේද? එහෙනම් a වෙනුවට මම ඔන්න 4 ආදේශ කරනවා අර වගේම. එතකොට ඔන්න ඔයාට එනවා 4 වරක් 2 පුතේ 8යි. 8 ඍණ 2b සමානයි 4යි. ඔයාට පුංචි අබැද්දියක් වෙන්න යන්නේ. ඔයාට මතකද ඉස්සෙල්ලා ගානකත් මම කිව්වා ඍණ b ඍණ c ඍණ a ඍණ n ඍණ d ඍණ x ඍණ y තිබ්බොත් ඒගොල්ලෝ ධන කරගන්න ඕනේ. මොකද ධන x y a ඒ වගේ තමයි අපු උත්තර කියන්නේ. ඔයාට පේනවද පුංචි ඇබැද්දියක් වෙලා තියෙනවා. මෙතන ඍණ 2යි b තියෙන්නේ නේද? එහෙනම් පුතේ එයාව ධන 2යි b කරගන්න මෙතනදිම දෙන්න ඕන බෙහෙත දෙමුද? මෙතනදිම ඔයාට මතකද දැන් මම කිව්වා මොකද කරන්නේ? මේ 2යි b සමාන ලකුණෙන් එහා පැත්තට දාගන්න. එතකොට ධන 2යි b වෙනවා. එතකොට ඔයාට එන්නේ
4 ධන 2යි b. දැන් ඔයාගේ ප්‍රශ්නෙට විසඳුමක් ආවා නේද? ඍණ 2යි b එහා පැත්තට දාගත්තා. දැන් ඍණ 2යි b එහා පැත්තට දාගන්නකොට ධන 2යි b වෙනවනේ. දැන් ඒතර පුතේ මේ 4 මොකද කරන්නේ? මේ 4 මෙහෙ තියලා වැඩක් නැහැ. අපි b ටනේ උත්තරේ ගන්නෙ. ඒ 4 මේ පැත්තට දාගන්නවා. එතකොට 8 ඍණ 4 සමානයි 2යි b. දැක්ක නේද? 8 ඍණ 4 සමානයි පුතේ 2යි b. මේක පැහැදිලි නැත්තම් මම ආයෙ ඔන්න මෙකුවා. එතකොට ඔය දෙපැත්ත මාරු කරා. එතකොට මේ ඍණ 4ක් තියෙන මේ පැත්තට එනකොට ඍණ 4ක්. පැහැදිලිද පුතේ කතාව? මෙතන ඍණ 2යි b වැඩක් නැහැ මෙතන තියාගෙන, හේතුව ඍණ ගණන් වලින් අපි b ට x උත්තර කියන්නේ නැහැ. ඒ හින්දා ඒගොල්ලොන්ව ධන කරගන්න ඕනේ. හින්දා අපි සමාන ලකුණෙන් එහා පැත්තට දාගන්නවා. ධන 2යි b වුණා. දැන් මේ පැත්තේ 4 මෙහෙ තියන් වැඩක් නැහැ පුතේ. b ට උත්තරේ ගන්න ඕනේ. ඒතර 4 මේ පැත්තට දාගන්නවා. ඍණ 4ක්. ඒතර 8න් 4ක් ඇවිල්ලා 4යි. 4 සමානයි 2යි b. එහෙනම් පුතේ b ට උත්තරයක් ගන්න මොකද කරන්නේ? 4 බෙදන්න ඕනි 2. 4 2කින් බෙදන්න ඕනි. එහෙනම් ඔන්න 4 2කින් බෙදපුවාම b සමානයි එනවා 2යි කියලා. අර උත්තරේම ආව නේද? අර ඒකයි මම කිව්වේ මේක අර චුට්ටක් අරකට වඩා චුට්ටක් අමාරුයි වගේ දැනෙනවා නේද? හැබැයි පුතේ හැම එකම ඉගෙන ගන්න ඕනේ අපි. අර මම ඒකයි කිව්වේ අපි චුට්ටක් කපටි වෙන්න ඕනේ කියලා. මේ වගේ අර ඍණ ගණන් තියෙනකොට පොඩ්ඩක් අමාරු කරනවා. ඊට වඩා අපිට ලේසියෙන් පුළුවන් අර ධන ඒවට ආදේශ කරොත් එහෙම ගේම ගහ ගන්න. හැබැයි මේ වගේ සුළු කිරීම් අපිට වෙන තැන්වල පුතේ හම්බෙන්නේ. ඒ හින්දායි මම අර මේ නැවත අර හයිලයිට් කරලා කියන්නේ පුතේ මේ වගේ ඍණ b ඍණ c තිබ්බොත් ඍණ ගණන් වලින් අපි b ලා c ලා a ලා vg සංකේත කියන්නේ නැහැ. අපි කරන්නේ ඒක ධන කරගන්න එක. සමාන ලකුණෙන් එහා පැත්තට දාගත්තාම එයා නිකම්ම ධන වෙනවා. ඒතකොට මේ පැත්තේ තියෙන කට්ටිය මේ පැත්තට ගේනවා. පුංචි හුවමාරුවක් කරගන්නවා. ඒක තමයි පුතේ කරන්නේ. හරි නේද? හරි. ඒ වගේ පුතේ ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඔයාට තියෙන ප්‍රශ්න ඔයා දන්නේ. ඒ හින්දා අවුලක් නැහැ. ඔයා අහන්න. එතකොට ඔයාට ඒක අහලා ඔයාට ඒ තේරුම් නැතුනොත් සර් ආයෙ පාරක් කියලා දෙන්න. මං ඇත්තමයි බයින්නේ. මං ආයෙ කියලා දෙනවා. හරි නේද? පුතේ අපි තව ගානක් හදමු. තව ගානක් හදලා අපි ජ්‍යාමිතිය ටිකක් කතා කරන්න යන්න. දැන් එහෙනම් පුතේ තව එකක් දෙනවා. මේක චුට්ටක් වෙනස් එකක් ඈ. චුට්ටක් වෙනස් කරලා දෙනවා. ටිකක් අමාරු එකක්. කීවෙනි ගානද? 3 4 5 නේද? 5 වෙනි ගාන. 5 වෙනි ගාන 2යි x ධන y සමානයි 10යි. x ධන 2යි y සමානයි 16. පොඩ්ඩක් ඉන්න. 14යි පුතේ මේක. හරි. ප්‍රශ්නයක් එනවා. ඔයා දැක්කද ප්‍රශ්නේ? ප්‍රශ්නේ දැක්කද පුතේ? දැන් අර කියලා දීපු විදිහට වැඩේ කරගන්න බැරි වෙන පාටක් නේද තියෙන්නේ? මොකක්ද පුතේ අවුල? දැන් ඔයා අර වගේම වැඩේට බහිනවා. වැඩේට බහැලා ඔයා හැමතැනම හොයනවා. ඔන්න සමීකරණ දෙකටත් 1යි 2යි කියලා දාගෙන ඔයා හැමතැනම හොයනවා මේකේ මොකාදයක්ෝ විශාලත්වයෙන් සමාන වුන් දෙන්න. මාර කෙලිය කියන්නේ විශාලත්වයෙන් සමාන වුන් දෙන්නෙක් ඉන්නවද පුතේ මේකේ? නෑ. මෙයා 2යි x මෙයා x. මෙයා y මෙයා 2යි. අවුල කියන්නේ දෙන්නගෙන් කවුරුත් විශාලත්වයෙන් සමාන නෑ. පුතේ මේ වගේ අවස්ථා අපිට එනවා. ඕන තරම් සමහරලාට හම්බ වෙනවා.
කියන්නේ විශාලත්වයෙන් සමාන නැති වේලාව. පුතේ විශාලත්වයෙන් සමාන නැත්තම් මොකද කරන්නේ අපි? බලෙන් හරි සමාන කරගන්න ඕනේ. බලෙන් හරි සමාන කරගන්න. ඒක තමයි කරන්න තියෙන්නේ. දැන් ඔයාට පේනවා දැන් මේ දෙන්න විශාලත්වයෙන් සමාන නැහැයි කියලා කියන්නේ බලෙන් හරි කවුරු හරි විශාලත්වයෙන් සමාන කරගෙන තව සමීකරණයකට යන්න වෙනවා. දැන් උදාහරණයක් විදිහට ඔයා හිතන්නකෝ ඔයා මෙතන අයින් කරගන්නේ දැන් x නම් දැන් මෙතන 2x නේ. එහෙනම් මූවත් කීයයි x කරගන්න ඕනේද පුතේ? 2x කරගන්න ඕනේ නේද? අර භාගවල තුල්්‍ය භාග හදා ගන්නවා වගේ මේකේ සමීකරණ වලත් පුතේ තුල්්‍ය සමීකරණ හදාගත්ත හැටි. ඒ කියන්නේ සමීකරණෙම එකම ඉලක්කමකින් ඔක්කොම ගුණ කරනවා. දැන් එතකොට ඔයාට පේනවා දැන් මේ 2x එක්ස්ට්‍රා අයින් කරගන්න ඔයා හිතුවනම් එතකොට මේකත් 2x වෙන්න එපා. කරුමේ කියන්නේ යා 2x නෙමෙයිනේ. එතකොට ඔයාට මේ දෙවෙනි සමීකරණේ ආය හරි ගස්ස ගන්න පුළුවන් අලුත් එක්කෙනෙක් විදිහට මේක 2x විදිහට හදාගෙන. y-ටත් ඒ කතාවම තමයි කියන්න තියෙන්නේ. ඔයා හිතන්නකෝ ඔයා y වයින් කරන්න තීරණය කරා කියලා. දැන් මෙතන 2y තියෙන්නේ එහෙනම් මෙයාවත් 2y වෙන්නේ. එතකොට මේ පළවෙනි සමීකරණේ ඔයා 2y වෙන විදිහට තව සමීකරණයක් හදාගන්න ඕනේ. එතකොට ඔයාට කැමති කෙනෙක්ට x වයින් කරන්න තීරණය කරන්නත් පුළුවන්. කැමති කෙනෙකුට පුතේ y වයින් කරගන්න තීරණය කරන්නත් පුළුවන්. අපි හිතමුකෝ x වයින් කරන්න තීරණය කරා කියලා. දැන් එතකොට ප්‍රශ්නේ තියෙන්නේ පුතේ මේ x 2x කරගන්න ඕනේ. එහෙම නේද? එතකොට මේක මෙයාට සෙට් වෙන්නේ ගානට. එතකොට මේක 2x කරගන්නවා කියලා මෙයාව විතරක් දෙකෙන් ගුණ කරලා හරි මෙයාට 2 දාගමු. කියලා මෙතනට 2 දාලා හරියනවද? නෑ පුතේ. සමීකරණේ තනිකර චාටර් වෙනවා එහෙනම්. ඒ කියන්නේ ඔයාට දීලා තියෙන සමීකරණේ ක්වොලිටි එක ඔයා මනුස්සෙක් විදියට රකින්න ඕනේ. සමීකරණේ ක්වොලිටි එක අවුල් කරගන්න හොඳ නැහැ. එතකොට මේ සමීකරණේ පුතේ ක්වොලිටි එක අවුල් කරගන්නේ නැතුව වැඩේ කරන්න නම් ඔයා මේක 2x කරගන්න පුතේ දෙකෙන්නේ ಗುಣ කරන්නේ. එහෙනම් ඉතින් මෙයාව දෙකෙන් ಗುಣ කරා නම් මෙයාවත් දෙකෙන් ಗುಣ කරන්න ඕනේ. මෙයාවත් දෙකෙන් ಗುಣ කරන්න ඕනේ. ඒ කියන්නේ එක්කෙනෙකුට මොකක් හරි දෙයක් කරා නම් ඔක්කොටම කරන්න ඕනේ. එතකොට ඔයාට අලුත් සමීකරණයක් හැදෙනවා. හැබැයි මතක තියාගන්න. එයා අලුත් සමීකරණයක් වුණාට මෙයාට විශාලත්වයෙන් සමාන තුල්්‍ය සමීකරණයක්. ඔයා භාග ගැන කතා කරද්දි තුල්්‍ය භාග ගැන අපි කතා කරා. විශාලත්වයෙන් සමාන භාග. එකම සංඛ්‍යාවකින් ಗುಣ කරනවා මතකද? ඒ වගේ එකම සංඛ්‍යාවකින් ಗುಣ කරලා මෙයාට විශාලත්වයෙන් සමාන තව සමීකරණයක් අපේ අවශ්‍යතාව මත හදාගත්ත හැකි. මොකද හේතුව මේ 2x මේකත් ගලප්ප ගන්න ඕනනේ. ඒ හින්දා. එහෙනම් ඔන්න මං අලුත් සමීකරණයක් හදන්න යන්නේ මේ දෙවෙනි සමීකරණය ಗುಣ කරනවා පුතේ දෙකෙන්. ඇයි දෙකෙන් ಗುಣ කරන්නේ? මොකද හේතුව තමයි මේක 2x කරගන්න ඕනේ. අපේ ටාගට් එක ඒකනේ. නේද? අරමුණේ ඒක. දැන් එතකොට ඕක දෙකෙන් ಗುಣ කරද්දී පුතේ හිතලම හදාගත්ත හැකි මේ x දෙකෙන් ಗುಣ වෙනකොට 2x වෙනවා. 2y දෙකෙන් ಗುಣ වෙනකොට පුතේ දෙවරක් දෙක 4යිනේ. 4y වෙනවා. 14 දෙකෙන් ಗುಣ වෙනකොට 28 වෙනවා. ඔන්න තුන්වෙනි සමීකරණයක් හැදුවා. මම ආයෙ කියනවා. දැන් පුතේ මෙතන x 2x කරගන්න ඕනේනේ අපිට මේක මොකක් හරි පිළිවෙලකට එන්න. එතකොට 2x කරගන්න නම් මේක දෙකෙන් ಗುಣ කරගන්න ඕනේ. එතකොට මෙයා විතරක් දෙකෙන් ಗುಣ කරලා හරියන්නේ නැහැ. හැමෝම දෙකෙන් ಗುಣ කරන්න වෙනවා. එතකොට එහෙම ಗುಣ කරපුවාම අලුත් සමීකරණයක් හැදෙන්නේ. තුන්වෙනි සමීකරණය. එතකොට ඔයා ඕන දෙවෙනි සමීකරණය දෙකෙන් ಗುಣ කරනවා. මොකද හේතුව x තමයි දෙක කරගන්න ඕනේ. ඒ කියන්නේ දෙකෙන් තමයි ಗುಣ කරන්නේ. එතකොට මෙයාව ಗುಣ කරනවා කියන්නේ මෙයාවත් ಗುಣ කරන්න ඕනේ, මෙයාවත් ಗುಣ කරන්න ඕනේ. ඔක්කොම ಗುಣ කරන්න. x දෙකෙන් ಗುಣ වෙනකොට 2x හැදෙනවා. 2y පුතේ දෙකෙන් ಗುಣ වෙනකොට දෙවරක් දෙක 4යිනේ. 4y හැදෙනවා. 14 දෙකෙන් ಗುಣ වෙනකොට 28 හැදෙනවා. දැන් ඔයාට මේ දෙවෙනි සමීකරණේ ඕනේද? දෙවෙනි සමීකරණේ ඕනේද පුතේ? ඕනේ නෑ. ඒකෙන් කරගන්න ඕන වැඩේ කරගෙන ඉවරයි. දැක්කද? දැන් ඔයාට දෙවෙනි සමීකරණෙත් එක්ක ගනුදෙනුවක් නෑ. 1යි 3යි එක තමයි ගනුදෙනුව තියෙන්නේ. දෙවෙනි එක්කෙනා නාකි එයා වයින් කරා. එයාගෙන් කරගන්න ඕන වැඩේ කරගත්තා. පුතේ හොඳට මතක තියාගන්න. මේ වගේ පළවෙනි සමීකරණ දෙකේ විශාලත්ව සමාන කවුරුත් නැතිනම් අපිට සිද්ධ වෙනවා තුන්වෙනි සමීකරණයකට යන්න. තුන්වෙනි සමීකරණයකට යනකොට ඔයා තමයි තීරණය කරන්නේ කපා ගන්න එක්කෙනා අනුව මම මේක කීයෙන්ද ಗುಣ කරගන්නේ. ඒ ಗುಣ කරගන්න ඉලක්කමෙන් සමීකරණයේ තියෙන සියලුම දේවල් ටික ಗುಣ කරගන්න ඕනේ. එතකොට
ඔයා මේකේ x 2x කරගන්නවා කියලානේ කල්පනා කරේ මේ 2x මේ 2x සෙට් කරගන්න. එතකොට මේ ඔක්කොම දෙකෙන් ಗುಣ කරන්න තීරණය කරා. දැන් එහෙනම් මෙතනින් පස්සේ අර විදිහම තමයි. 1යි 3යි එක තමයි ගනුදෙනුව යන්නේ. දැන් එතකොට ඔයාට පේනවා ඔන්න ඔයාට විශාලත්වයෙන් සමාන දෙන්නෙක් සෙට් වෙලායි තියෙන්නේ. ඔයා ඒක බලෙන් හදාගත්තා. දැන් බලන්න මේ සමීකරණ දෙක එකතු කරනවද අඩු කරනවද කියලා. පුතේ හොඳට බලන්න. ලකුණු සමානයි. මෙයක් ධන මෙයක් ධන. එහෙනම් පුතේ මොකද කරන්නේ? ලකුණු සමානයි නම් අඩු කරනවා. ලකුණු අසමානයි නම් එකතු කරනවා. මතකයි නේද? එහෙනම් ලකුණු සමානයි. එහෙනම් පුතේ 1යි 3යි. ලකුණු සමානයි නම් අඩු කරනවා. 1ෙන් 3 අඩු කරන්න යනවා. අර ප්‍රශ්නේ එනවා. ඔය චූටි ප්‍රශ්න පුතේ ඔළුවේ තියාගන්න. ඔයාට පේනවද 1 10 3 28 බෑ අඩු කරන්න නේද? මෙයා චූටි මෙයා ලොකුයි. එහෙනම් අපිට 1ෙන් 3 අඩු කරන්න බෑ. අපි අඩු කරමු කොහමද? 3ෙන් 1 අඩු කරමු. කවුරුත් මොකුත් කියන්නේ නැහැ පුතේ. 3ෙන් 1 අඩු කරමු. අඩු කරගෙන යන්න. හරි. ඔයා කරගෙන යනවා නේද? මම ඔන්න පස්සෙන් එනවා කරගෙන ඈ. බලමු පුතේ ඈ. බලමු ඈ. හදාගෙන යද්දි බලමු මාත් බැලුවේ නෑ ඕක. බලමු අපි. හරි. දැන් එනං ඔන්න
තුනෙන් එක අඩු කරන්නයි යන්නේ. පුතේ පරිස්සමට අඩු කරන්න තියෙන්නේ 3 ඇවිල්ලා 2x ධන 4y අඩු කිරීම මම වරහන් ඇතුලේ දාගන්නවා අපේ පරිස්සමට y සමානයි 28න් අඩු කරන්න ඕනේ පුතේ 10ක්. දැන් එතකොට මේ කට්ටිය ಗುಣ වෙනවනේ. එළියේ තියෙන ඍණ ලකුණේ. එතකොට ඍණයි ධනයි ಗುಣ වෙනකොට පුතේ ඍණ 2යි. ඍණයි ධනයි ಗುಣ වෙනකොට ඍණවයි. 28න් 10ක් අඩු වෙනකොට 18. දැන් ඔයාට වෙන්න ඕන වැඩේ වෙලා තියෙන්නේ නේද? ධන 2x ඍණ 2x කැපුණා. පුතේ 4y වලින් y අඩු වෙනකොට කීයද? 3y. 3y සමානයි කීයද පුතේ? 18යි. එහෙනම් අපි කරන්න ඕනේ මොකක්ද? එහෙනම් y ගියාගේ ගන්න 18 බෙදන්න ඕනි 3ෙන්. එතකොට එනවා පුතේ y සමානයි 6යි කියලා. පුතේ චුට්ටක් බලන්න සුළු කරපු තැන්වල පොඩි පොඩි අවුලක් තියෙනවද කියලා. දෙකයි x දෙකයි x කැපෙනවා. මේ දෙකයි x දෙකයි x කැපෙනවා. 4y වලින් පුතේ y අඩු වෙන්න ඕනේ. එතකොට 4y වලින් y අඩු වුණාම 3y. හරි හරි. ඒක චුට්ටක් ඕන හදාගන්න. ගොඩක් ඒවා හරි අර අවසාන චුට්ට තමයි පොඩ්ඩක් එහෙම වෙලා තියෙන්නේ නේද? එතකොට 4y වලින් y අඩු වෙනකොට පුතේ 3y. 3y සමානයි 18යි. එතකොට y ට අගේ ගන්න 18 3ෙන් බෙදෙන. හරි අපි බලමු පුතේ හරි. x දෙක වගේ ඉන්නේ පුතේ. අපි බලමුද? x දෙක ඉන්නේ. එහෙම පොඩි පොඩි අවුල් යන්න පුළුවන්. එච්චර ගණන් ගන්න එපා. එහෙම අපි සුළු කරනකොට පුතේ පොඩි පොඩි වැරදීම් වෙන්න පුළුවන්. ඒවා අවුලක් නෑ. ඔයා හදන එක තමයි පුතේ මේකේ තියෙන වැදගත්ම දේ. කොහොම ටික ටික හදනකොට ඔයාලට හොඳට පුළුවන් වෙනවා. මම ඇත්තටම කැමතියි එහෙම ඔයාලට උත්තරේ එනේවා දානකොට මම කැමතියි. හරි හරි හරි. ඔව් ඒ වගේ පොඩි පොඩි දේවල් වෙන්න පුළුවන්. ඔයා කොහොම හරි මේ chat එකට දානවා නම් මේ උත්තර ආවේ කියලා කිසි ගැටලුවක් නෑ. මම කැමතියි ඒකට. නේද? පොඩි සුළු කිරීම් අර වගේ පොඩි පොඩි තැන්වල පොඩි පොඩි දේවල් වෙන්න පුළුවන්. ඒවා ඉතින් සාමාන්‍යයි. සාමාන්‍ය මිනිස්සුන්ට ඕන තරම් එහෙම පොඩි පොඩි සුළු කිරීම් වල අර වගේ මේ වගේ වැරදීම් වෙනවා. ඒවා ඉතින් අපිටත් වෙනවා කාටත් වෙනවා. අපිටත් ඕන තරම් වරදින්නේ සුළු කරගෙන යනකොට. ඒක හැටි පුතේ. ඉතින් ඒකින්ද ඒවා පොඩි පොඩි වැරදීම්. එතකොට ඒ වගේ වැරදීම් අර ඒ වගේ තැන්වලදී ඔයාට හොඳට මතක හිටිනවා. දැන් හරි නේද? ඔයා අපි ආදේශ කරමු පුතේ එකට ආදේශ කරමු දෙකට. එකට ආදේශය. එකට ආදේශය. එකට ආදේශය. අපේ සමීකරණය තමයි 2x ධන y සමානයි 10යි. පුතේ y ට අගයක් හොයාගත්ත y 6යිනේ. එතකොට 2x ධන ඔන්න y වෙනුවට 6 දාගත්තා සමානයි 10යි. දැන් එතකොට ඔන්න 2x සමානයි ධන 6 වෙනුවට පුතේ එහා පැත්තට ඍණ 6ක් දාගත්තා. 2x සමානයි 10න් 6ක් 4යි. එහෙනම් x ටගේ ගන්න මොකද කරන්නේ 4 2කින් බෙදලා. x සමානයි කීයද 2යි. මේ 2x ධන y සමානයි 10යි. y ට අගයක් ගත්තා අපි 6යි. y වෙනුවට 6 දාගත්තා. 2x ධන 6 සමානයි 10යි. ධන 6 වෙනුවට පුතේ එහා පැත්තට ඍණ 6ක් දාගත්තා. එතකොට 2x සමානයි 10න් 6ක් 4යි. එතකොට x සමානයි 4 බෙදීම 2යි කියන්නේ 2යි කියලා.
ඉවරයිද පුතේ ලියාගත්තද? ඉවරයි නේද? හරි. හරි පුතේ හරි. දැන් එහෙනම් අපි ජ්‍යාමිතීය කොටසකුත් කරමු. දැන් ඔය ජ්‍යාමිතිය ගැන කතා කරනකොට සර් ඇයි මේකෙන් ජ්‍යාමිතිය කරන්නේ නැත්තේ කියලා අහනවනේ. මේ ජ්‍යාමිතියේ පුතේ ලොකුවට කලබල වෙන්න දෙයක් නැහැ. ජ්‍යාමිතියට ඇති වෙන මම ඔය සතියේට පැයක් හමාරක් අද නම් ඉතින් විනාඩි 20ක් විතර ප්‍රමේයක් නෝමල් එකේ කතා කරගන්න පුළුවන්. මේ ඒ වගේ පොඩ පොඩ වෙන් කරන්නේ මේක ෂේප් එකේ එමීට යන්න ඕන වැඩක්. ප්‍රමේය 40ක් 42ක් තියෙන්නේ මාස 3ක් 4ක් යනකොට ෂේප් එකේ ඒක ඉවර වෙනවා. ඒකට ඒක ගණන් හදා හදා හිමීට යන්න ඕනේ. ලොකුවට බර කියන මහා ලොකුවට දගලන්න ගියොත් එහෙම ජ්‍යාමිතිය පැටලෙනවා. ඉතින් හිමීට තමයි යන්න ඕනේ. දැන් අපි මම හිතන්නේ කතා කරේ ප්‍රමේය හතරවෙනි ප්‍රමේයද කොහෙද පුතේ කතා කරන්න තියෙන්නේ. ඔයාලගේ ජ්‍යාමිතිය ප්‍රමේය ටියුට් එකේ තියෙනවා ඉස්තරේ. ප්‍රමේය 4. අපි පුතේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව කියන එක කතා කරේ නෑ නේද? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව කවුරු හරි කාට හරි මතක නම් අනේ පුතේ chat එකට දාන්න මතකයි නම් මේ කෝණ තුනේ එකතුව 180යි කියන කතාව කතා කරා. මතක නැද්ද? හරි කවන්නේ අපි එතනින් පටන් ගමු. මේ චූටි දේවල් තාම යන්නේ. කලබල වෙන්න එපා. අපි මේ මාසේ කොහොම බෝධන ත්‍රිකෝණාංග සාම්‍ය වගේ කොටසකට යන්න පුළුවන් ලොකු කොටසකට. ඉතින් එයා එමීට ෂේප් එකේ එකින් එක යන්න. ඊළඟ මාසෙට උත්තරත් ඔයාලට ජ්‍යාමිතිය කොටසක් එනවා. එමීට යන්න ඕනේ. ගණන් එහෙම ඒක එනවා. තාම මූලික දැන්නේ කතා කරන්නේ. පුතේ ඔයාලා දන්නවද ත්‍රිකෝණයක් ගත්තාම ත්‍රිකෝණයේ තියෙනවා කෝණ තුනක්. ත්‍රිකෝණයේ කෝණ තුනක් තියෙනවා. ඔයාලට පේනව නේද? ත්‍රිකෝණයේ තියෙනවා අභ්‍යන්තර. ඇතුලේ තියෙන කෝණ තුනක්. ත්‍රිකෝණයට හරියටම පුතේ කෝණ තුනක් තියෙනවා. මේ ඔයාලට හොඳටම පේනවා ත්‍රිකෝණේ ගත්තාම ඔන්න මම කෝණ තුන පෙන්නනවා මේ මෙයා y මෙයා z. එතකොට මෙන්න මේ කෝණ තුන හොඳට මතක තියාගන්න පුතේ මේකේ මෙන්න මේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව මොන ත්‍රිකෝණය වුණත් අංශක 180යි ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක ඇවිල්ලා ඕන ත්‍රිකෝණයක එකයි පුතේ මොන ත්‍රිකෝණය වුණත් ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුනේ එකතුව අංශක 180යි. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව අභ්‍යන්තර කෝණ තුනේ එකතුව අංශක 180කි. හොඳට මතක තියාගන්න ඕනේ පුතේ. හොඳටම මේ O level පේපරේ අනිවාර්යෙන් මෙන්න මේකෙන් එක කෙටි ප්‍රශ්නයක් එනවා ඔය ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ සම්බන්ධව. අනිවාර්යෙන් එනවා. ඒක ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව පුතේ අංශක 180යි. දැන් ඒතර මේකෙන් ගණන් හදන්නේ කොහොමද කියලා අපි බලමු. ඔයා මේක ලියා ගන්නකො. මම ඔයාලට කිව්වා පුළුවන් නම් ජ්‍යාමිතියට පොඩි පිටු 40ක 80ක වගේ පොඩි පොතක් පාවිච්චි කරන්න කියලා. ඇත්තටම පාවිච්චි කරනවා නම් පුතේ ගොඩක් හොඳයි. මොකද ජ්‍යාමිතිය ටික ලස්සනට වෙනම යනවනේ. ටියුටුත් ඔයාලට වෙනම එන්නේ ජ්‍යාමිතිය. එතකොට ඒවත් වෙනම ලස්සනට වෙනම තියාගෙන හිටියාම ඒවා ලස්සනට වැටික පිළිවෙලට කරගෙන යන්න පුළුවන්. ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුනේ එකතුව අංශක 180යි.
හරි නේ පුතේ ලියාගත්තා නේද? රයිට්. අපි බලමුද මේකෙන් ගණන් කොහොමද හදාගන්නේ කියලා. එක මෙන්න මේක බලන්නකෝ. ඔයාට දෙනවා මේක අංශක 50යි මේක අංශක 60යි මේක x කියලා දෙනවා. ඔන්න x ගේ අගය හොයන්න තමයි තියෙන්නේ. ඔයා දන්නවා කොහොමත් මේ ත්‍රිකෝණයේ මේ කෝණ තුන කොහෙන් එකතු වුණත් පුතේ අංශක 180 හැදෙන්න එපැයි නේද? අංශක 180 හැදෙන්න ඕනේ. ඉතින් අපි දන්න කතාවට අපිට ආදේශ කරන්නයි තියෙන්නේ. දැන් එතකොට 60යි 50යි ඇවිල්ලා 110යි කියලා එනවා. 110යි. එතකොට එහෙනම් ඔන්න සමානයි 180ට. 110 අයින් කරගන්න එහා පැත්තට ඍණ 110ක් දාගන්නවා. එතකොට x සමානයි 180 110ක් අඩු වුණාම 70යි කියලා එනවා. තේරුණා නේද? මේවා අමාරු දේවල් නෙමෙයි. මූලික දේවල් පුතේ හිමීට අල්ලගන්න. ඒක ලියාගෙන ඔයා මේ ගානත් හදන්න. මේකේ තියෙන්නේ කෙලින්ම x අකුරු තුනක්ම තියෙන්නේ. ඒ කියන්නේ 3යි x සමාන වෙන්න ඕනේ 180. හරිද පුතේ? හැදුවා නේද? රයිට්. බරු ඈ. මේ බලන්න. දැන් එහෙනම් ඔන්න x ඒවා තුනක්. ඒ කියන්නේ x x සමාන වෙන්න ඕනේ 180ට නේද? දැන් එතකොට x ඒවා තුනක් පුතේ 3යි x නේ. එතකොට 3යි x සමාන වෙන්න ඕනේ 180ට. එහෙනම් x ගේ අගය ගත්ත හැකි 180 බෙදීම 3යි. ඒ කියන්නේ x සමානයි අංශක 60යි කියලා එනවා. ඔව් පුතේ ඔව් 180 බෙදීම 3යි.
හරි පුතේ හරි 180 බෙදීම 3 හරි ඈ. හරි නේද? අපි සිවුට් එකේ ගානකට යා. හදන්න පුතේ. පළවෙනි එක. හදුවද? රූප සටහන් අදිනකොට පොඩියට කටුවට ඇඳ ගන්න ගැටලුවක් නෑ පුතේ. හරි නේද? ආ ඔව්. 50යි පුතේ x ඈ. හරි ඈ. අපි ගමු නේ අංශක 60ට මේ කියන 70ට x එකතු වුණාම 180 හැදෙන්න ඕනේ. මොකද අපි දන්නවා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව 180යි කියලා. ඒතර පුතේ 70යි 60යි 130යි. එතකොට 130 දාන x සමානයි 180යි. නේද? එතකොට ඔන්න x අගයක් ගන්න පුළුවන් 130 අයින් කරගන්න මේ පැත්තට ඍණ 130ක් දානවා. එතකොට x සමානයි 180න් 130ක් ගියපුවාම 50යි කියලා එනවා. හරි නේද ඒක? මෙන්න මේක ගමු. මෙන්න මේ තුන්වෙනි ගාන පුතේ හදන්න try එකක් දෙන්න බලන්න. තුන්වෙනි ගාන එකේ පොඩ්ඩක් මේ ඔයාට මතකද මූණට මූණ තියෙන කෝණ පුතේ අපි කිව්වා ප්‍රතිමුඛ කෝණ කියලා. ඒ කියන්නේ
ඔය ප්‍රතිමුඛ කෝණ පුතේ විශාලත්වයෙන් මොකක් වෙන්න ඕනද? සමාන වෙන්න ඕනේ. මේ මූණට මූණ තියෙන සරල රේඛා දෙකක් ඡේදනය වෙනකොට සරල රේඛා දෙකක් ඡේදනය වෙනකොට මූණට මූණ හැදෙන මෙන්න මේ කෝණ දෙකේ අනිවාර්යයෙන්ම විශාලත්වයෙන් සමාන වෙන්න ඕනේ. අපි යාලට කියන්නේ ප්‍රතිමුඛ කෝණ කියලා. ඔයාලට පේනවද අතන අංශක 50යි කියන්නේ අනිවාර්යයෙන්ම Z කියලා කියන්නේ කීයක් වෙන්න ඕනද පුතේ? අනිවාර්යෙන් 50ක් වෙන්න ඕනේ. මොකද මේ දෙන්න ප්‍රතිමුඛ කෝණ දෙකක්. දැක්කා නේද? ඒවා ටක් ගාලා අල්ල ගන්න ඕනේ. ඊළඟට තව ඔයාට ප්‍රමේයක් මෙතනට වැදගත් වෙනවා. x හොයාගන්න. මොකක්ද? මෙන්න සරල රේඛාවක් මත පිහිටි කෝණවල එකතුව අංශක 180යි. ඒ කියන්නේ මේ දෙන්නගේ එකතුව 180යි. එතකොට ඒකෙන් ඔයාට x හොයාගන්න පුළුවන්. මේකෙන් ඔයාට z හොයාගන්න පුළුවන්. අවසානෙට ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල 180යිනේ. එහෙනම් ඒකෙන් ඔයාට y හොයාගන්න පුළුවන්. දැක්ක නේද මේක ආපු පිළිවෙල? යාමිතිය කියන්නේ මම නිතරම කියන්නේ එකිනෙකට බැඳිච්ච දම්වැලක් කියලා. එකක් අමතක කරලා ඊළඟ එකට යන්න බෑ පුතේ. ඒතකොට ඔයාට මෙතන වැදගත් වෙනවා මූණට මූණ තියෙන ප්‍රතිමුඛ කෝණ විශාලත්වයෙන් සමානයි කියන කතන්දරය. ඊළඟට ඔයාට x හොයාගන්න මෙතන වැදගත් වෙනවා සරල රේඛාවක් මත පිහිටි කෝණවල එකතුව 180යි කියන කතාව. මේ දෙන්නගේ එකතුව 180ක් වෙනවා. අවසානෙට ඔයාට ඕනේ වෙනවා z x දෙන්නම හොයාගත්තට පස්සේ y හොයාගන්න ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව 180යි කියන කතාව. මොකද z දන්නවා x දන්නවා y හොයාගන්න පුළුවන්. ඒකත් දෙන්න බලන්න. හරි නේද? බලමු ඈ. right. දැන් එතකොට ඔන්න ඔයා දන්නවා මේ 50ට මේ z සමාන වෙන්න ඕනි කියලා නේද? එතකොට අනිවාර්යෙන් පුතේ z සමානයි අංශක 50යි. මොකද හේතුව ප්‍රතිමුඛ කෝණ. ප්‍රතිමුඛ කෝණ. ප්‍රතිමුඛ කෝණ. ඊට පස්සේ ඔන්න z වෙනුවට ඔන්න මම 50 දාගත්තා මෙතන. ඒක හරි. දැන් මේ දෙන්නගෙන් x හොයාගන්න පුතේ. 120ට මේ x එකතු වුණාම 180ක් හැදෙන්න ඕනේ. හේතුව තමයි ඔයා දන්නවා සරල රේඛාවක් මත පිහිටි කෝණවල එකතුව 180යි කියලා. එහෙනම් ඔන්න x අගයක් ගන්න 180ෙන් මම අඩු කරනවා 120ක්. එතකොට එනවා x සමානයි 60යි කියලා. ඔන්න x ගේ අගයත් හොයාගත්තා. ඔන්න x සමානයි 60යි. දැන් ඔන්න ඔයාට දැන් පුළුවන් පුතේ y හොයාගන්න. මේ තුන් දෙනාගේ එකතුව 180ක් වෙන්න ඕනේ. එතකොට 50 දැන 60 ධන y සමානයි පුතේ 180. හේතුව ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව. එතකොට 60යි 50යි 110යි. එතකොට 110 දාන y සමානයි 180යි. එහෙනම් ඔන්න y ට අගයක් ගන්න ඍණ 110ක් දාගත්තා. y සමානයි 70යි කියලා. ආව් පුතේ හරි ඈ. ඔක්කොම ටික හරි.
හරි පුතේ. දැන් එතකොට හෙට 10 පන්තියට ඔන්න මම ලින්ක් එකක් දානවා. ඔයාලා පුළුවන් හැමෝම අනිවාර්යෙන් සම්බන්ධ වෙන්න. මම අර ඔයාලට සීන් එක කිව්වේ. ඔයා රැට ගණන් වෙනුවෙන් පැය දෙක ගානේ වෙන් කරනවා නම් ඔයාලට ගණන් වලින් ලොකු රිසල්ට් එකකට යන්න පුළුවන්. ඒතර අනිත් ටයිම් මැනේජ්මන්ට් එක පුතේ අනිත් සබ්ජෙක්ට් වල ඔයා අනිත් වෙලාවට දාගෙන කරන්න. පුළුවන් තරම් ගණන් වලටත් පොඩි වෙහෙස මහන්සියක් දරා ගන්නවා නම් අපිට ලොකු රිසල්ට් එකක් දාගන්න පුළුවන් පුතේ ගණන් වල. ඉතින් ඔයාට එතකොට වෙනම මහන්සි වෙන්න දෙයක් නෑ. පන්ති ඇතුලේ මාත් එක්ක දවස් 4ක් 5ක් ගණන් හදනවා කියන්නේ හොඳටම ඇති. දවස් 5ක් ගණන් හදනවනේ. ඒතර පැය 10යි. පැය 10ක් හදනවා කියන්නේ හොඳටම ඇති පුතේ. තේරුණා නේද? රයිට්. එහෙනම් අපි අදට ඉවර කරමු. එහෙනම් ඔක්කොටම good night බුත්සරණයි දෙවියටයි ජයෙන් වෙන්න ඕනේ. එහෙනම් අපි හෙට හම්බෙමු ඈ. හරි. එහෙනම් බුත්සරණයි.